ඉස්සලාම එසේ එකෙන් පටන් ගන්නද? එදා වගේම. right. අපි තුන්වෙනි රචනා ප්‍රශ්නෙට ගියොත්. ඔහොම බෙල්ල ගන්නකො. ජලීය සාන්ද්‍ර NaOH ද්‍රාවණයක ඝනත්වය 1.6 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වේ. සංශුද්ධතා ප්‍රතිශතය නැත්නම් ප්‍රතිශත සංශුද්ධතාවය. හරි. purification factor කියලා කියනවා. 25% කියලා කියන්නේ. ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක ස්කන්ධය සහ එහි අඩංගු NaOH ස්කන්ධය හොයන්න කියලා කියන්නේ. එතකොට එකයි ඝන ඩෙසිමීටර යනු අපි හොඳින් දන්නවා 1000යි ඝන සෙන්ටිමීටර කියලා. එවනම් මෙහි ස්කන්ධය 1.6යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වැඩි කරලා දානවා 1000යි ඝන සෙන්ටිමීටර වලින් ඊටාම සරලව 1600යි ග්‍රෑම් කියලා එනවා. ඊට පස්සේ එහි තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය වෙන්නේ ඔය 1600න් 125යි. 125 වෙනුවට මං 4න් එක දැම්මට අවුලක් නැද්ද? right? ඒ පාර ග්‍රෑම් 400ක් මෙතනින් මට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා. right. දැන් ද්‍රාවණයේ NaOH මෞලිකතාවය. දැන් මට සිද්ධ වෙනවා NaOH මෞල ගාන හොයාගන්න. ඔය ග්‍රෑම් 400 40යි ග්‍රෑම් මෞලයට 10යි මෞල කියලා එනවා. එහෙනම් මෞලිකතාවයේ විය යුත්තේ 10යි මෞල ඝන ඩෙසිමීටරයට බව පේන්න ඕන. ඕකේ සංයුතිය ppm අගයක් විදිහට ඊළඟට අහනවනේ parts per million. එතකොට NaOH සංයුතිය මේ බලන්න. මුළු ස්කන්ධයේ ග්‍රෑම් 1600යි ඒකෙන් 400ක් NaOH. මුළු ස්කන්ධය 1600යි ඒකෙන් 400ක් NaOH. parts per million. මිලියනයට කීයද? එහෙනම් 10/6ට කීයද? හරි. 1600ට මෙච්චර නම් 10/6ට කීයද? ඒතර ඊටා සරලව මෙයාව කැපුණ 4යි කියලා. ඒ කියන්නේ 0.25යි 10/6යි. not 2.5යි 10/5යි ppm කියලා එනවා. දැන් වරද්ද ගන්න එපා. මේ වගේ ජලීය ද්‍රාවණයක කවදාවත් හරිද? අනර කන්ඩිෂන් එක නැත්නම් කියන්නේ අපිට මෙන්න මේක පාවිච්චි කරන්න බෑ. 1 ppm equal to the 1 milligram for cubic decimeter කියන මේක පාවිච්චි කරන්න බෑ. හරි? මේක පාවිච්චි කරන්න බෑ. මේක හරියන්නේ කොයි වගේ අවස්ථාවලද? මෙතන බෑ. ඇයි එතන බැරි? ඔක පාවිච්චි කරන්න පුළුවන් මොනවා වුණොත්ද? තනුක වෙන්න ඕන. ඒ මදි මොනවා වෙන්න ඕනද? ජලීය වෙන්න ඕන. එහෙම වුණොත් විතරක් මේ උඩ කතාව ගන්න පුළුවන්. මේක ජලීයයි නමුත් තනුක නැහැ. ඒතර තනුක නොවන ද්‍රාවණයක හරි ඝනත්වයේ ජලයේ ඝනත්වය නොවේ. එනිසා ඒ විදිහට යන්න බෑ. ඒතර ඔයගොල්ලෝ මෙතනින් ඔන්න ඕක ඉගෙන ගත්තා නම් හරි. ඉනිග්විති මෙම ද්‍රාවණයේ භාවිතයෙන් 0.4ක් මෞල ඝන ඩෙසිමීටරයට වූ NaOH 250ක් පිළියෙල කිරීමට පහත පියවර අනුගමනය කරන ලදී. ඔන්න පළවෙනි පියවර. අවශ්‍ය NaOH මෞල ප්‍රමාණය ගණනය කර එය අඩංගු ආරම්භක ද්‍රාවණයේ V1 පරිමාව ගණනය කරයි. දැන් මේකේ අපිට හදන්න ඕන කරන ද්‍රාවණය වෙන්නේ 0.4යි මෞල ඝන ඩෙසිමීටරයට වූ NaOH 250යි ඝන සෙන්ටිමීටර. නැත්නම් ඔහොම තියමුකෝ. මෙන්න මේක තමයි හදාගන්න ඕන. එවනම්
අවශ්‍ය NaOH මවුල ගණන 0.4යි මවුල ගණන ඩෙසිමීටරයට මට අවශ්‍ය පරිමාව 250 බෙදීම 1000යි ගණන ඩෙසිමීටර. එතකොට මෙයාගෙන් මෙයා කැපෙනවා 4යි. ඊටාම සරලව 0.1යි මවුල කියලා උත්තරය ලැබෙනවා. right? දැන් ඕක දෙන එය ලබා දෙන ආරම්භක NaOH පරිමාව දන්නේ නැහනේ. ඒක මේක කියලාම තියෙනවා V1 කියලා. ඒතර V1 ඝන සෙන්ටිමීටර. දැන් මෙන්න මෙයාව හොයාගන්න තමයි තියෙන්නේ. මෙයාව හොයාගන්න තමයි තියෙන්නේ. ඒතර යාව හොයන විදිහ බලමු. ඊටාම සරලයි. දැන් අපි හොයාගත්ත NaOH ගේ මෞලිකතාවය කීයද? 10යි මවුල ඝන ඩෙසිමීටරයට. එතකොට 10යි මවුල ඝන ඩෙසිමීටරයට වූ V1 පරිමාවක් පාවිච්චි කරලා මට මෙන්න මේ කියන මවුල ගාන හොයාගන්න වෙනවා. ඊට සරලයිනේ. 10යි මවුල ඝන ඩෙසිමීටරයට වූ V1 බෙදීම 10යි ඝන ඩෙසිමීටර තුල අඩංගු වන මවුල ගණන කාටද? 0.1යි මවුල වලට සමාන වෙන්න ඕන. එච්චරයි. සරලව සුළු කරගන්න තියෙන්නේ. මෙයාගෙන් මෙයා කපලා ගියා. හරි. ඊට පස්සේ V1 කියන එක 100.1කින් වැඩි වුණාම 10යි ඝන සෙන්ටිමීටර කියලා එනවා. ඒතර ආරම්භක NaOH ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක් අපි මැනලා ගන්නවා. සාමාන්‍ය ඝන සෙන්ටිමීටර 10ක් මනින්න තියෙන උපකරණය මොකක්ද? ඝන සෙන්ටිමීටර 10 මනින්න පුළුවන් පිපෙට්ටුත් තියෙනවා ලෝකේ. ඉස්කෝලේ ලැබ් එකෙත් ඇති සමහර විට. එහෙම නැත්නම් ඉතින් හොඳම විදිය ලේසිම විදිය මොකද්ද? බියුරෙට්ටුවක් පාවිච්චි කරන එක තමයි. ඒතර ඒක වැඩක් නෑ මෙතනට. මොකක් හරි අපි ලියන්නේ ආරම්භක NaOH ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර 10ක් ඊටාම නිවැරදිව මැන ඊළඟට මොකද කරන්නේ? 250යි ml වූ පරිමාමිතික ප්ලාස්කුවකට දමා පරිමා සලකුණ තෙක් මොනවා කරනවා? වතුර දා ගන්නවා. මෙච්චර බෙල්ල මහත නෑ. ඒක කැතයි. මෙන්න මෙහෙම ඒවා දැකලා තියෙනවනේ. වොලියුමෙට්‍රික් ප්ලාස්ක් කියලා කියන්නේ. මෙතන ප්ලාස්ටික් නොබ් එකක් තියෙනවා. මේකේ 250 ml කියලා ගහලා තියෙනවා. හරි. ඔන්න වැඩේ. අවසන් පියවර තමයි ඝන සෙන්ටිමීටර 10 අරගෙන මේකට දාලා පරිමා සලකුණ තෙක් ආශ්‍රිත ජලය එක් කරන්න. ඒක හරිනේ. අපි ඕකේ B කොටසට ගියෝ. ඔන්න. ඒකත් මාරු ප්‍රශ්නයක්. ඒක හැබැයි ඕන කරන ඔක්කොම ටික දීලා තියෙනවා. එහෙම දීලා තියලත් ඔයගොල්ලෝ වරද්දාගත්තද කියන එකේ ප්‍රශ්නයක් මට නම් තියෙනවා. ඒකේ දෙයක් නෑ ඇත්තටම. මෙහෙම දෙන්නේ නෑ විභාගෙදියා. ඔයාලා තාම ඉනෝගනික් ඉගෙනගෙන නැති නිසා තමයි මේ ප්‍රතික්‍රියා දුන්නේ. ඔය එක ප්‍රතික්‍රියාවක් දෙන්නේ නෑ ඔය ගාන විභාගෙට එනකොට. කමන්නේ දැන් ප්‍රතික්‍රියා දුන්නේ දන්නේ නැති හින්දා. දැන් බලන්න මිශ්‍ර ලෝහයක් තියෙනවා. ඒකේ සෝඩියම් සහ කොපර් තමයි අඩංගු වෙන්නේ. අපද්‍රව්‍ය විදියට කාබනුත් තියෙනවා. එහෙමනේ කියන්නේ. මේ මිශ්‍ර ලෝහයෙන් ඔබ ගන්නවා ග්‍රෑම් 5ක්. ওই ග්‍රෑම් 5 අරගෙන මෙයාව ජලයේ දිය කරනවා. ජලයේ දිය කරනවා. එතකොට ඝන සෙන්ටිමීටර 200ක දිය කරගන්නවා. එතකොට මට ද්‍රාවණයක් ලැබෙනවා. ওই ද්‍රාවණයේ අවක්ෂේප වෙනවා කවුද? කොපර් කාබන් කියන දෙන්නම. මේ දෙන්නම අවක්ෂේප වෙනවා. සෝඩියම් විතරක් වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවද හදන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රජන් හදනවා. මෙතනට 2යි මෙතනට 2යි මෙතනට 2යි දාපුවම තුලිතයි. ඔක දීලා දෙනවා. ඒතර ඔය විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් මෙන්න මෙතන පිළියෙල වෙනවා. එයාගේ ඝන සෙන්ටිමීටර
200. ඔය ඔක්කොම ටික හරි. දැන් අවශේෂයක් ඉතිරි වෙනවලු. එම අවශේෂයේ ස්කන්ධය කොච්චරක් කියලා කියනවද? 2.7 ග්‍රෑම් කියලා කියන. ඒ කියන්නේ කොපර් සහ කාබන් දෙන්නගේ ස්කන්ධ එකතුව කොච්චරක්ද? 2.7 ග්‍රෑම්. එහෙනම් සෝඩියම්ගේ ස්කන්ධය හොයාගන්න බැරිද? පුළුවන්. එතකොට මං ඔන්න කරදරයක් නැතුව සෝඩියම් ස්කන්ධය හොයනවා. 5න් අඩු කරනවා 2.7. ඒ අඩු කරපුවාම මට 2.3 ග්‍රෑම් කියලා එනවා. 2.3 ග්‍රෑම් කියලා එනවා. හරිද? 2.3 ග්‍රෑම් කියලා එනවා. එකඟයිනේ? හරි. එතකොට තුන්වෙනි කොටසට අදාළ කොටස දැම්මම හෙව්වා. එහෙම ගන්න උනේ. රයිට්. එක්කමක් නැහැ. ඊළඟට අපිට කියනවා එම ඉතිරි අවශේෂයේ ගෙන ඉතා තදින් රත් කරන අතර අනතුරුව ඉතුරු වන කළු ඝන අවශේෂයේ වියලි ස්කන්ධය ලබා ගත්තාම 1.69ක්. ඔන්න ඔතන 1.69 නෙමෙයි 1.59 එන්න ඕන. ඒක හැදුන්නේ නැහනේ. උසුළු කරන්න ගියාම ඉතින් දැන් ඊටාම විශාල ආතල් එකක් සෙට් වෙනවා. ඊටාම විශාල එකක් සෙට් වෙනවා. කමක් නැහැ. මේ බලන්නකෝ. දැන් කාබන් රත් කරනකොට ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා CO2 හැදිලා අයින් වෙලා යනවා. කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් වෙලා එළියටම ගියා. හැබැයි කොපර් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? කොපර් ඔක්සයිඩ් එක හදනවා. මේක කළු පාට අවශේෂයක්. ඉනෝගැනික් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. අතර මේක තුලිත වෙන්නේ ඉතින් මෙහෙම. රයිට්. දැන් ඔය ඉතිරි වෙන අවශේෂය අපිට දීලා තියෙනවා කොච්චරක්ද? 1.69 ග්‍රෑම්. 1.69 ග්‍රෑම්. හරිද? ඔය 1.69 දැන් ඉතින් දාගෙන සුළු කරන්න තමයි තියෙන්නේ. හරි? ඒතර කොපර් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? 63.5ට එකතු වෙන්න ඕන කීයද? 16. නේද? 64ට 16 එකතු වුණා නම් 80යි නේද? දැන් 79.5යි. 79.5යි. මේක 80 වුණා නම් 160යි නේ. නේ? 160යි එකක් අඩු වෙනවා 159 දෙන්න ඕන. ඒතර 1.59 දෙන්න එච්ච එක 1.69 දීලා තිනවා. දැන් ඉතින් කියලා හදන්න තමයි තියෙන්නේ ඉතින්. දැන් මුලින්ම අහනවා මිශ්‍ර ලෝහයේ අඩංගු කොපර් මවුල ප්‍රමාණය හොයන්න කියලා. හරි. දැන් ඉස්සෙල්ලාම මම කොපර් ඔක්සයිඩ් මවුල ගාන හොයනවා. හරි සන්තෝසයි. 1.69 ග්‍රෑම් 79.5 ග්‍රෑම් මවුලයට ඔන්න බෙදනවා. දැන් බෙදමුකෝ ඉතින්. හරි. 0.02යි නේද? ඇයි ඒ? 79.5 වද එකක් 159යිනේ. ඉතිරි 10යිනේ. නේ? ඒ 10 අඩු වෙනවා. 10 100ට 1යි. 79.5 කියන්නේ almost 80යිනේ. එතන 20.5යි ඉතුරු වෙන්නේ. නේද? එතන ඒක 205ක්නේ. 205ට හරි 205ට 79.5 ඒවා 2යි වැඩක් නැහැ. ඉතින් අපි ඔහොම තියමු. හරි 0.02යි මවුල වගේ කියලා ගන්න පුළුවන්. හරියටම දශම දෙක එන්න තිබිච්ච එක නේ. ඉතින් ඔහොම අඤ්ඤ කොරස් ඉලක්කමක් එනවා. හරි. දැන් ඕකත් මට හිතෙනවා මෙතනින් අතර කරගත්තා නම් ඇති කියලා. හරි. කොහොම නමුත් දැන් එහෙමනම් කොපර් මවුල ගණන කොපර් ඔක්සයිඩ් මවුල ගානම නේද? දැන් කොපර් ඔක්සයිඩ් මවුලයක කොපර් මවුල එකයිනේ. මේ තුලිත සමීකරණයෙන් ඇති වැඩකුත් නැහැ. කොපර් ඔක්සයිඩ් වල යම්කිසි මවුල ගානක් ආවා නම් ඒ හා සමාන කොපර් මවුල ගානක් ඔතන තියෙන්නම ඕන.
එහෙනම් කොප මවුල ගණන 0.021 මවුල කියලා ගමු. හරි. ඊට පස්සේ තව මොනවද අහන්නේ? කාබන් මවුල ප්‍රමාණය හොයන්න වෙනවා. සන්තෝසයි. දැන් කොපර් ස්කන්ධය හොයාගන්න බෑ මොනව කරන්නත් කලින්. කොපර් ස්කන්ධය එතකොට 0.021 වැඩි කරලා දානවා 63.5. නේද? එතකොට ආසන්න ඔසුළු කරමු ඉතින් 21 වරක් 5 කීයද? 20 වරක් 5 කීයද? 21 වරක් 5 කීයද? 105යි. 105යි 10ක් ඉදිරි. 21 වරක් 3 63යි. 63යි ඉතුරු 10යි 73යි 7ක් ඉදිරි. නේද? 21 වරක් 6 126යි නේද? ඉතින් 20 වෙනම එක වෙනම වැඩි කරගන්න බැරිද? 20 වහයක් 120යි, එකේ වහයක් 6යි, 126යි. 126ට 7 එකතු වුනහම කීයද? හෙන්නේ නැහැ. 133යි. right. ආසයි. දශම ස්ථාන 1 2 3 4යි අම්මා මෙතින්. ඔන්න කොපර් ස්කන්ධය ආවා. දැන් කාබන් ස්කන්ධය පහෙන් මම අඩු කරන්න ඕන අනර 2.7ට එකතු කරගන්න ඕන 1.3 හරි සන්තෝසයි. 2.7යි 1.3 එකතු වුනහම 4යි නේද? 4.0යි 3.5ක් නේ දෙන්නේ. නැද්ද? මම නිකන් ඔළුවෙන් සුළු කරේ 5යි 3යි 3යි 0යි 4යි හරියට. හරි. දැන් ඔය කාබන් ස්කන්ධය. එහෙනම් කාබන් මවුල. ඔව්. මෙතන ස්කන්ධේ මම ගත්තේ නෑනේ. 1.9යි 6යි 6යි 5යි ග්‍රෑම්. අවුල නෑනේ. අර ඔගොල්ලෝ ඉගෙනගෙන ඇති මං හිතන්නේ ඔය වගේ තිබ්බහම අර එකපාරට ඉස්සරහෙන් ලියාගෙන යන විදිය ඉලක්කම් අඩු කරගෙන දාගෙන යන විදිය දන්නව ඇතිනේ. right. හරි. එවනම් දැන් කාබන් මවුල 1.9යි 6යි 6යි 5යි ග්‍රෑම් බෙදලා දානවා 12යි ග්‍රෑම් මවුලයට. ඉතින් බෙදිල්ලක් තියෙන්නේ 19ට sorry 0යි 1යි 1යි කියන්නේ 7යි 76ට 12ක් කීයද? 60යි 72යි 6යි නේද? හරි නේද? ආ 72යි කියන්නේ ඉතුරු 4යි 46ට 12ක් කීයද? අනේ වැඩි උන්නේ 8යි කියලා ගමු. 46 මොකෝ 48 මොකෝ කියලා ඔය වටේල උතන්ට ආවම. හරි. නැද්ද? මම වැරද්දුවද? 19ට හරිද? 19ට 12 එකයිනේ. එතකොට 7යිනේ. 76ට 12ක් 6යි නේද? ඔව්. ඒතර 12ක් 6 72යිනේ. ඉතුරු 4යිනේ. ඊට පස්සේ 46නේ. ඉතින් 46ට 12ක් 3යි. හරි. ආසයි. හරි. 36 ඉතුරු 10යි. 10යි අයියෝ. මෙතනද පහෙන්න ඕන. කොතනද මෙතන දවුලද? හරි. දැන් හරිනේ? හරි. සමා වෙන්න වරද මගේ ඇතේ. එතන කුණු හර්පයක් මම ලියලා තිබ්බේ.
හරි? කොහොම මං ඒක හැදුවද කියලා මං ආයි හිතන්න යන්නේ නැහැ. එතන වරද්දලා මම. හරි? 5න් අඩු කරා. ඉතින් උත්තරේ මේක. අවුලක් නැහැනේ. හරි. දැන් මේක 12න් බෙදුනහම 96ට 12 කීයද? 8යිනේ. 12 සරක්කයි 98යිනේ. 0.08යි 0.65යි කියන්නේ වැඩක් නැහැ. ඉතින් ඔතනින් නතර කරගමු. හරි. ඔන්න කාබන් මවුල ගාන ඔය අගේ එනවා. හරි. දැන් කාලා වරින්කෝ. ඊළඟට මවුල භාග හොයන්න ගියාම නම් අනේ මට නම් බෑ සුළු කරන්න. දැන් ඉතින් කවන්නේ ඔක. හරි. සුළු කිරීමක් තියෙන්නේ. සෝඩියම්ගේ මවුල ගාන නම් ඉතා සරලයි. ඒක ලස්සනට සුළු වෙන්න දීලා තියෙන එක. සෝඩියම් මවුල 2.3 බෙදීම 23.1 මවුල. හරි. 0.1 මවුල. ඊළඟට අපිට ආවා කාගේද? කොපර්වල මවුල ගණන 0.21. හරි. නේද? කොපර්වල මවුල ගණන 0.2. කාබන් වල මවුල ගණන 0.08යි. දැන් මෙහෙම ගත්තොත් මවුල භාග නිකම් වෙනවනේ. ඔය ඉලක්කම් එන්න දූපු ගාන අඤ්ඤ කොරස් වෙලා අර තියෙන කුණුහරුප ඉලක්කම් ටිකක් ඇවිල්ලා ඉතින් ඕකත් එක්ක මවුල භාග සුළු කරන්න ගියාම පොඩ්ඩක් නාන්න වෙනවා. ඉතින් මොනව කරන්නද? ඉස්කෝලේ ඔයිට වැඩිව සුළු කරන්න කියලා හිතන් සුළු කරන්න තියෙනවා. හරි. anyway. අර K2C2O4 K-MnO4 මගින් අනුමාපනය කරන ගාන හදන්න ඕනද? නෑනේ. ඒක ඉතා හුරු පුරුදු ගැටලුවක් වෙන්න ඇති. හරි. ස්ට්‍රක්චර්ඩ් එකේ මොනවා හරි තියනවද බලන්න. නෑනේ. තියනවා කියන්න. අද දවසේ ස්ට්‍රක්චර්ඩ් එකේ මොනවා හරි අමාරු දේවල් තිබ්බද? ජනතාවගේ ඉල්ලීම් මොනවද හිතන්නේ? ඩී ගොනුවේ මේක එක තැනක තියෙනවා ද්‍රවාංක අනුපිළිවෙලක් අහලා තියෙනවා. ඒකට අපි ඕල් දෙන්න. තාම ඩීගනෝ දන්නේ නැහැනේ. හරි. එක් කමක් නැහැ. බොරුවට මේ මොහොතේ ඔයා කටපාඩම් කරන්න ඕනේ නැහැ. හරි. මොනවාද? ගිය සතියේ අවසාන MCQ එක සාකච්ඡා කරනකොට මම අර එවෙලේ තිබුණු මොකක්කරු ඔළුවේ තිබිච්ච අවුලකට මම පීඩනය කියන්නේ විත්ති ගුණයක් කියලා කිව්වලු. හරි. සමා වෙන්න වරද මගේ අතේ. හරිද? පීඩනය විත්ති ගුණයක් නොවේ. පීඩනය ඝටනා ගුණයක්. ඒ කියන්නේ පීඩනය කියන එක ඔයා මේ සම්පූර්ණ කුටීරය ඇතුලේ තියෙන පීඩනය ගනිද්දී මේක මේ පොඩි කොටසක් ගත්තත් ඒ පීඩනයමයි, ඊටා විශාල ප්‍රදේශයක් ගත්තත් එකම පීඩනය. එතකොට වායු සාම්පලයක පරිමාව අඩු වැඩි කළයි කියලා පීඩනය වෙනස් වෙන්නේ නැහැ. හරි? හැබැයි ඉතින් ඔයාලා මගෙන් අහන්න පුළුවන් එතකොට එහෙම වුණොත් දැන් ද්‍රවයක පීඩනයත් ඇත්තටම පදාර්ථ ප්‍රමාණය මත නෙමෙයිනේ රඳාපවතින්නේ. මොකද්ද? HROG නේ. ඒ වතුර ලීටරයක් මේ වගේ අර ලොකු බේසමක දැම්මොත් ඒකෙන් ඇති කරන පීඩනයයි හීනි බෝතලයක උඩට දැම්මොත් ඇති කරන පීඩනය තනින් තැනටත් වෙනස්නේ. ඒතර ඒක පදාර්ථ ප්‍රමාණය මත රඳාපවතින කතාවක් නෙමෙයි එතන තියෙන්නේ. නිසා පීඩනය කියන එක හරි අපි සලකන්නේ ඝටනා ගුණයක් විදියට. ඒක මගේ අතින් සිදු වරදා. ඊළඟ තව මගෙන් අහලා ඉවල තිබ්බා
මේ මොනවද ඇමෝනියම් අයනයට ජලයත් එක්ක දිය වෙද්දී හයිඩ්‍රජන් බන්ධන හදන්න බැරි ඇයි දැන් නයිට්‍රජන්ට හයිඩ්‍රජන් එක්ක මෙතනදී මොනවද යම්කිසි ලොකු විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවනේ නේද? එතන මෙයා සැලකිය යුතු ලෙස ඩෙල්ටා දන මෙයාට බැරිද ජලයේ ඔක්සිජන් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්න? සාමාන්‍යයෙන් කාමරුෂ්ණත්වයේ ඇමෝනියම් ලවණ වතුරේ දිය වෙද්දී හයිඩ්‍රජන් බන්ධන හැදෙනවයි කියලා ගන්නෙ නැහැ. හැබැයි ගොඩක් පහළ උෂ්ණත්වවලදී ඇමෝනියම් අයන වතුරේ දිය වෙලා තියෙනකොට විශේෂයෙන් මේක අපි ක්‍රිස්ටලයි කියන්නේ අපි මේක ස්පටිකයක් බවට ප්‍රේස් කරොත් මිදෙවුවොත් හරි ආන් එතකොට ඒ වගේ වෙලාවක මෙතන හයිඩ්‍රජන් බන්ධන ක්‍රියේට් වෙන්න පුළුවන් කියලා කියනවා. හරි ඒක ඉතින් වෙනම අර වෙන ස්පෙෂල් අවස්ථාවක්. හරි normally room temperature එකේ අපි මේක dissolve කරද්දි වතුර දිය කරද්දි හයිඩ්‍රජන් බන්ධන හැදෙන්නේ නැහැ කියන තැන තමයි ඉන්නේ. හරි. තව ඉතින් ස්ට්‍රක්චර්ඩ් එකේ නෑ අපි දන්න දේවල් වනේ තිබ්බේ. නේද? ඔව්. මොන හරි වුණාද? කියන්න පුතා සද්දෙන් කියන්න. අනේත චිට්ටයක් කියන්නකො මම MCQ එක සාකච්ඡා කරලා ඉවර කරන්නත්. එතන ඉවරනේ. හරි. පළවෙනි ප්‍රශ්නේ සිට ඔන්න යන්නේ. බෝ ආකෘතිය උපකල්පනයක් නොවන්නේ. බෝ ආකෘතියෙන් කියන්නේ මොනවද? පරමාණුවක න්‍යෂ්ටිය වටේට එක ඉලෙක්ට්‍රෝනයක් ගැන විතරයි යා කතා කරන්නේ. එතකොට වෘත්තාකාර පතයන්ගේ යම්කිසි අනවරත වේගයකින් ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියනවා. ඒ ගමන් කරනකොට අර කවුද රදර්ෆර්ඩ් කිව්වා වගේම කේන්ද්‍රයේ නිවතට බලයකුයි කේන්ද්‍රයේ දෙසට බලයකුයි තියෙනවා. ඒ බලයන් සමාන වන පතයක මේගොල්ලෝ ගමන් කරනවා කියලා තමයි කියන්නේ. right? අරදරත් තියෙනවා. මේ කූඩුවක් ගහලානේ. හරි හරි. එතන හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන නිශ්චිත අරයන්ගෙන් යුත් කාක්ෂිකවල පවතී. එහෙම තමයි කියන්නේ. කක්ෂයක්. හරි කක්ෂවල පවතී. කාක්ෂික නෙමෙයි. කක්ෂවල පවතී. අනුදත්. හරි. අනුදත් කියන එකට මොකක්ද දාලා තියෙන්නේ? given energy state. right anyway. හරි. අනුදත්. ඒ කියන්නේ අපි හරියටම දන්නවා මෙයා ඉන්නේ මෙන්න මේ ශක්ති මට්ටමේ. ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය නිදහස් නොකරන බැවින් සර්පිලාකාර පතයක ගමන් කරන යෂ්ටියට නොවැටේ. ඒකත් හරිනේ ඉතින්. දැන් ඉලෙක්ට්‍රෝන එක ශක්තිය අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. එයා දිගටම මෙහෙම ගමන් කරනවා. එතකොට එයාට කේන්ද්‍රයෙන් ඉවතට තියෙන බලය දිගට මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්. බැරි වෙලා හරි ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය අඩු වුණොත් මොකද වෙන්නේ? එයාගේ වේගය අඩු වෙලා හිමීට කැරකිලා ඇවිල්ලා ඩෝන් ගාලා මොකද වෙන්නේ? මේ ස්ටේ වදින්න ඕන. එහෙම වෙන්නේ නැහැ. right? ඊළඟට ඉලෙක්ට්‍රෝන ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය කරන්නේ ෆෝටෝන වශයෙනි. ෆෝටෝන කතාව 1913 ඔය නීල්ස් බෝර් ඉදිරිපත් කරන්න කලින්ම කවුද? මැක්ස් ප්ලාන්ක්ද අයින්ස්ටයින්ද? අයින්ස්ටයින් පැහැදිලි කරලා තිබ්බේ ශක්තිය හුවමාරු වෙන්නේ ශක්ති පැකට් විදියට. ඒ පැකට් එකක තියෙන ශක්තියට අපි පොදුවේ ෆෝටෝන එනර්ජි කියලා කියනවා. එතකොට ෆෝටෝන එනර්ජි එකක තියෙන්න පුළුවන් මිනිමම් එනර්ජි එකට අපි කියනවා මොකද්ද? ක්වොන්ටම්. ක්වොන්ටමයක්. 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 ඒතර පදාර්ථය සඳහා මොකක් හරි අවශෝෂණයේ විමෝචනය කළ හැකි කුඩාම ශක්තියගයක් තියෙනවා. එහි පූර්ණ ගුණාකාර වලින් හැදිච්ච පැකට්ස් විදියට තමයි ශක්තිය ප්‍රචාරණය වීම සහ මොනවද? අනිත් පැත්තට විමෝචනය වීම, අවශෝෂණය වීම ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ. ශක්ති ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ විදියට. ඒක කියලා තියෙන එකට ගැළපෙන ආකෘතියක් තමයි නීල්ස් බෝර් ඉදිරිපත් කරන්නේ. ඒතර ඒකත් හරි. හයිඩ්‍රජන් පරමාණුව ත්‍රිමාන ස්වභාවයක් ගන්නේ නැහැ. ඇයි ඒ? හයිඩ්‍රජන් පරමාණුවට තියෙන්නේ
එක ඉලෙක්ට්‍රෝනයක්. එතකොට නීල්ස් බෝ කියන විදිහට වෘත්තාකාර පතයක ඉලෙක්ට්‍රෝන ගමන් කරනකොට කොහොමද ත්‍රිමාන හැඩයක් එන්නේ? මෙන්න න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන වෘත්තාකාර පතයක ගමන් කරනවා නිශ්චිතාරයක් තියාගෙන. එතකොට මේක තලීය ආකෘතියක්. ත්‍රිමාන ආකෘතියක් නෙමෙයි. පැහැදිලි? right. එතකොට උත්තරේ 4. දෙවෙනි ප්‍රශ්නේ ඊටාම සරල උත්තරේ 2 කියලා පේනවනේ. බෙරිලියම් ක්ලෝරයිඩ් රේඛීයයි BCl3 තලීය ත්‍රිකෝණාකාරයි සමමිතිකයි. තුන්වෙනි ප්‍රශ්නේ p ඉලෙක්ට්‍රෝනයක් සඳහා නිවැරදි ක්වොන්ටම් අංක කුලකයේ වන්නේ p ඉලෙක්ට්‍රෝනයකට මෙතන ගැලපෙන එක උත්තරේ 4නේ. ඕකේ 1 සහ 2 තේරුම් ජීවිතේට මිනිහෙක්ට හිතෙන්න පුළුවන් උත්තර නෙමෙයිනේ. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ බිඳුව කියලා එකක් නැහැනේ. ඊළඟට 3 හරියන්නේත් නැහැ. මොකද පළවෙනි ශක්ති මට්ටමට කොහෙවත් මොනවද නැත්තේ? පීකාක්ෂික නැහැ. එනදී අපිට බේරගන්න තියෙන්නේ 4 සහ 5 කියන අයගෙන් පස්වෙනි එක වරදින්නේයි 3 1 හරි. හැබැයි ඍණ 2 චුම්බක ක්වොන්ටම් අංකයක් පීකාක්ෂික වලට නැහැ. පීකාක්ෂික ගත්තොත් පීකාක්ෂික වල තියෙන්නේ ඍණ 1 බිඳුව ධන 1 විතරයි. ඒ නිසා අනිවාර්යෙන් මෙතන උත්තරේ 4. C2O4 අයනය සඳහා ඇඳිය හැකි මුළු ස්ථායි සංප්‍රයුක්ත විහුව සංඛ්‍යාව 4යි කියලා ආව නේද? ආව නේද? හරි. ඒක නිකම්ම ඊටාම සරලව මෙන්න මේ විදිහට සිංගාලා ඇඳලා පෙන්නන්න. දැන් මෙන්න මේ කෑල්ල වෙනස් නොකර මට මේ ඩබල් බොන්ඩ් එක මෙතනට දාලා තව ව්‍යුහයක් ඇඳ හැකිනේ. නේද? ඊට පස්සේ ඩබල් බොන්ඩ් එක මෙතනට දාලා ආයෙත් තව ව්‍යුහ දෙකක් ඇඳ හැකිනේ. එතකොට ඔක්කොම ව්‍යුහ 4යි. right. එතකොට උත්තරේ 3. හරි. පස්වෙනි ප්‍රශ්නෙට යමු. ආවර්තිතා වගුවේ තුන්වන ආවර්තයේ වම ඉස්සර දකුණට යන විට වෙනස් වන ආවර්තීය ලක්ෂණ සම්බන්ධයෙන් සත්‍ය වන්නේ තුන්වන ආවර්තය ගැන කතා කරන්නේ සෝඩියම්ගෙන් පටන් අරගෙන ආගන්ගෙන් ඉවර වන ආවර්තය. right. විද්‍යුත් ඍණතාවයේ වැඩි වන අතර 18 වන කාණ්ඩයේදී ඒ උපරිම වේ. 18 කාණ්ඩයට අපි විද්‍යුත් ඍණතා අර්ථ දක්වනවද? නැහැ. ඊළඟට ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ ඍණාගය ඉලෙක්ට්‍රෝනීකරණයේ ඍණාගය කියලා තිබ්බනම් හරි. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ ඍණාගය නෙමෙයි ධනාගයවත් කියලා තිබ්බනම් අපිට මේක පිළිගන්න තිබ්බා. උපරිම වන්නේ 17 වෙනි කාණ්ඩය. පරමාණු කරය අවම වන්නේ 17 කාණ්ඩයේද? නෑ 18ටත් ඕනනම් ගන්න බලුවා. දෙවන අයනීකරණ ශක්තිය උපරිම වන්නේ දෙවන කාණ්ඩේ නෙමෙයි පළවෙනි කාණ්ඩේ. ඔක්සිකරණ අවස්ථාව උපරිම වන්නේ 14 වන කාණ්ඩේ නෙමෙයි 17 වන කාණ්ඩේ. ඇයි ඒ? දැන් ක්ලෝරීන්ට දැන් මේකේ උත්තරයක් නැහැ. ක්ලෝරීන්ට ඉන්න. ඒක තමයි. ක්ලෝරීන්ට ධන 7ක් පෙන්වන්න පුළුවන්. ක්ලෝරීන් ගැන මම ඔයගොල්ලන්ට කලින් දවසක කිව්වා. ඍණයක ඔක්සිකරණාංකයේ සිට ධන 7 ඔක්සිකරණාංකය දක්වා ඔක්සිකරණාංක 9ක් එයාට පෙන්වන්න පුළුවන්. දෙතෝක ඕල් වෙලා. දැන් එහෙම වෙන එක එච්චර හොඳ නෑ. අපි බලමු ඊළඟ ප්‍රශ්න පත්‍රවල එහෙම නොවි තියෙන උපරිම දැන් මේ වෙන්නේ දැන් මෙහෙමයි. අර එසේ එකෙත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මොකද්ද? අර ගාන හැදෙන්නේ බෑ. ඒක දැන් පොඩ්ඩක් රෙගියුලේට් කරලා තියෙන්නේ බය වෙන්න. කියන්නේ වැරදි වෙයි. නමුත් පුළුවන් තරම් අවම කරන්න ඕන. ඒ කියන්නේ මේක වෙන process එකක් යනවා. ඒ අනේකේ අතරමැද තියෙන පොඩි පොඩි එහෙ මෙහෙවීම් වල අර්බුද. මේකේ පොඩි දෙයක් අපිට කරන්න තිබ්බේ දෙවෙනි වරණය බන්දුතාවයේ ධන කරා නම් උත්තරයක් ගන්න තිබ්බා. හරි. හයට හරි. 6 වන ප්‍රශ්නේ ගොඩ දාගත්තද? උත්තරේ කීය දෙන්නේ? 5ද?
4ද මන් දන්නේ නැහැ. අපි අදලා බලමු. හරි. අහන්නකෝ. නිශ්ශබ්දයෙන්. HClO4 per chloric acid. මෙයාගේ ව්‍යුහය ක්ලෝරින් එක්ක ඔක්සිජන්ලා 3 දෙනෙක් මෙන්න මෙහෙම බැඳිලා ඉන්නවා. ඔන්න. මේකේ ආම්ලික හයිඩ්‍රජන් එක්කෙනා ඉන්නේ. මේක ඊටාම ප්‍රබල ආම්ලයක්. සාමාන්‍යයෙන් අපි එදිනෙදා කතා කරන ආම්ලවල ප්‍රබලම ආම්ලය මෙයා. ප්‍රබලම ආම්ලය මෙයා. කොහොම නමුත් HClO4 එක්ක KOH ගේ ප්‍රතික්‍රියාව ඊටාම සරලව KClO4 එක්ක ජලය හැදෙන එක. දැන් ඔයාලා කල්පනා කරන්න පුළුවන් ඉතින් මේ වගේ එකක් අපි දන්නේ නැහැ. දැන් නැතෝ ඉන්නත් බෑ ඔක්සාම්ල වල මේව අඳින්නේ නැති. හරි. ඒ වුණාට දැන් මේ මොකද්ද මේ වගේ එක? මුකුත් නැහැ ඉතින් මේකේ H+ එකක් ඉන්නවා. H+ එකක් එක්ක මෙයාගේ කවුද? OH- එකක් ප්‍රතික්‍රියා කරලා ජලය හැදෙනවා. KClO4 කියලා ලියන්න තියෙන්නේ. එච්චරයි. ඒතර ස්ටොයිකියොමිටි එකට එකයි. මවුල කෙලින්ම සමාන වෙන්න ඕන. එතකොට 0.35ක සාන්ද්‍රණයක් තියෙන තිය බෙදීම 1000 ඝන සෙන්ටිමීටර තුල තියෙන මවුල ගණන සාන්ද්‍රණය දන්නේ නැති x මවුල ඝන ඩෙසිමීටරයට වූ 40යි ඝන සෙන්ටිමීටර තුල තියෙන්න ඕන. එතකොට ලස්සනට මෙන්න කැපිලා යනවා. x ගේ අගේ එනවා 35 වරක් 3 කියන්නේ 1.05 බෙදීම 4. එමනේ? right. එතකොට 0.2යි ඉතුරු 25යි 25ට 4 ඒවා 5යි 2යි 5යි නේද? ආය බලමු 10ට 4 ඒවා 2යි ඉතුරු හරි 25යි 25ට මීහරකා 6යිනේ. හරි. ඉතුරු 1යි 2යි 5යි. හරි. මට කිව්වේ. උත්තරයක් තියෙනවා. උත්තරේ ඇවිල්ලා 3. right. 7. විද්‍යුත් ඍණතාවය පිළිබඳව සත්‍ය නොවන්නේ හීලියම් නියොන් ආදියට අර්ථ නොදැක්වේ. ඔව්. ඊළඟට ඉහළම විද්‍යුත් ඍණතාවය ෆ්ලුවරීන්ට ඇත. මොකද හිතන්නේ? ඔව්. කාණ්ඩයක පහළට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා ලෝහ ගුණ වැඩි වෙනවා. මුහුම්කරණය සහ ඔක්සිකරණාංකය පමණක් බාහිර සාධක ලෙස බලපායි. අන්න ඒක නම් වැරදි. මුලින්ම බලන්නේ මුහුම්කරණය, ඊළඟට පරමාණු මත ආරෝපණය, ඊළඟට ඔක්සිකරණාංකය. ඒ ඔක්කොම සමාන නම් ඊළඟට බලන්නේ නෝ මොකද්ද? වටේට බැඳිලා ඉන්න අයගේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය. ඒතර එහෙම ගියාම උත්තරේ 4 වැරදි. නයිට්‍රජන් සහ ක්ලෝරින්ගේ විද්‍යුත් ඍණතා ආසන්න වශයෙන් සමානයි. නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය පෝලින් ස්කේල් එක අනුව 3.0 යම් අගයක් එන්නේ. ක්ලෝරින්ගේ 3.1යි යම් කිසි අගයක් එන්නේ. ප්‍රායෝගිකව නයිට්‍රජන්ද විද්‍යුත් ඍණ, ක්ලෝරින්ද විද්‍යුත් ඍණ. ප්‍රායෝගිකව නයිට්‍රජන්ද විද්‍යුත් ඍණ, ක්ලෝරින්ද විද්‍යුත් ඍණ. ඇහෙන්නේ නයිට්‍රජන් ක්ලෝරින් නෙමේ. HCl හයිඩ්‍රජන් බන්ධන හදන්නේ NH3 හයිඩ්‍රජන් බන්ධන හදනවා. හරි. ඔයිටත් වඩා ඊටාම හොඳ සාක්ෂියක් තියෙනවා. නයිට්‍රජනුයි ක්ලෝරිනුයි එකට එකතු වෙලා හැදෙන සංයෝගයක් තියෙනවා NCl3. මේකේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3යි, ක්ලෝරින්ගේ ධන 1යි ධන 1යි ධන 1යි විදිහට තියෙනවා. එතකොට වඩා විද්‍යුත් ඍණ ඊටාම පැහැදිලිව පේනවා කවුද? නයිට්‍රජන් බව. බන්ධන ඇදගෙන තියෙන්නේ නයිට්‍රජන්. හරි. ප්‍රායෝගිකව පෝලින් ස්කේල් එක කියන්නේ කැල්කියුලේෂන් මෙතඩ් එකක් නේ. එක ස්කේල් එකක් විතරයි. විද්‍යුත් ඍණතාවයේ මනින්න තවත් ස්කේල්ස් ගොඩක් තියෙනවා. අර ප්‍රධාන වශයෙන්ම වැරදි අඩු එක විදිහට පෝලින් ස්කේල් එක යූස් කරනවා. හැබැයි ඒවයි තාම නිවැරදි නැත. හරි. අතිරේක කතාවක් කිව්වේ.
ඉදිරියේදී ප්‍රශ්න පත්‍රවල ඒක මුහුණ දෙන්න වෙයි. right? ඕසෝන් අණුව සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයේ අසත්‍යද? මෙන්න ඕසෝන්. හරි. මෙහි මධ්‍ය පරමාණුවේ සිග්මා බන්ධන ගාන 2යි. ඔව්. සිග්මා 2යි. මධ්‍ය පරමාණුවේ ආරෝපණය ධන 1යි. ඒකත් නිවැරදි. මධ්‍ය පරමාණුවේ සංයෝජ්‍යතාවය 4යි. ඔව්. ඔව්. මේ බලන්න. බන්ධන 3යි. ධන 1ක ආරෝපණයක් තියෙනවා. ඔය ඔක්කොටම කලියෙන් මට කියන්න හරිද? ඇමෝනියම් අයනයේ සංයුජතාවය කීයද? මෙයාගේ වේලන්ස කීයද? නෑ නයිට්‍රජන්ගේ සංයුජතාවය නෙමෙයි මං අහන්නේ. ඇමෝනියම් අයනයේ. ඔයාලා වැඩි කෑල්ලක් දාගෙන. මම ඇහුවේ ඇමෝනියම් අයනයේ නයිට්‍රජන්ගේ සංයුජතාවය නෙමෙයි. මං ඇහුවේ මොකද්ද? ඇමෝනියම් අයනයේ සංයුජතාවය කීයද? 1යි. ඒ එක ආවේ මොකෙන්ද? මේ ප්ලස් චාර්ජ් එකෙන්. එතකොට බලන්න නයිට්‍රජන් එක්ක හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් ඉන්නවා. මූ මත ධනාරෝපණයක් තියෙනවා. ඒ ධනාරෝපණයෙන් වෙන කෙනෙක් එක්ක තව සංයුජතාවයක් ඇති කරනව නේද? හැබැයි ඒත් එක්කම එයා තව බන්ධන 4ක් හදලා තිනවා. ඒ 4යි ධන 1යි එකතුව කීයද? 5යි. එහෙනම් මෙතන ඔක්සිජන්ගේ සංයුජතාවය කීයද? 4යි. ඔක්සිජන්ගේ සංයුජතාවය 4යි. පැහැදිලිවම. ආරෝපණ එකතු කරන්න. ඊළඟට මෙහි ඕ බන්ධන දිග එකිනෙකට වෙනස් වේ. මේ එක ව්‍යුහයක් විතරනේ. මේකේ තව සංප්‍රයුක්ත ව්‍යුහයක් තියෙනවානේ. ඩබල් බොන්ඩ් එක මේ පැත්තට දාලා සිංගල් බොන්ඩ් එක ඔය අතට දාලා. එහෙනම් මේකේ සාධාරණ ව්‍යුහය වෙන්නේ මෙන්න මෙහෙම එකක් නේ. එතකොට මේ බන්ධන ඔක්කොම සමානයි. එතකොට ඒකත් වැරදි. අසත්‍ය එක නැහන්නේ. එතකොට ඒක තමයි වැරදි. අන්තිම එක. සමස්ත අණුවේ ආරෝපණයේ ශූන්‍යයිනේ. ධන 1යි ඍණ භාගය කැපිලා යනවා. ඒ සමේක වැරදි එක උත්තරේ 4. අනේ අසත්‍ය එක. ඔයාලා එක ව්‍යුහයකින් විතරක් උත්තර දීලා ඉන්න ඇති සමහර විට. හරි. ඒ වැරද්ද ඔයගොල්ලෝ ලව්ව කරන එකනේ අපේ වගකීම. නේද? ඒ කියන්නේ ඔයගොල්ලන්ව වරද්දවන්න උත්සාහ දැරීම තමයි අපේ වගකීම. හරි. හැබැයි එහෙම කියලා මේ හින ඒවා දාලා නෑ මම. හරි. එහෙම දැම්මොත් එහෙම මල මගුලක් වෙන්නේ. හරි. රයිට්. රතු ලියවෙනවා නියමෙට. හරි බලමු. අපි යන 9 වෙනි ප්‍රශ්නෙට ටක් ගාලා. X මූලද්‍රව්‍යයේ දෙවන අයනීකරණ ශක්තියට වඩා එහි තෙවන සහ සිව්වන අයනීකරණ ශක්තියින් මදක් ඉහළ අගයක් ලබා ගනී. නේද? දැන් දෙකට වඩා 3 4 චුට්ට වැඩි වෙනවා. හැබැයි පස්වන අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? අම්බානක ලොකුයි. මොකද්ද මේකේ තේරුම? 1 2 3 4 ගලවනකම් ලොකු වැඩිවීමක් නැහැ. පස්වෙනි එක ගලවන්න ගොඩක් අමාරු වුණා. කියන්නේ පස්වන ඉලෙක්ට්‍රෝනයේ තිබිලා තියෙන ඇතුළත ශක්ති මට්ටම. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයයි කියන එකද මේ කියන්නේ? 4යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 නම් මෙයා කීවෙනි කාණ්ඩයේද? 14 වන කාණ්ඩේ. නේද? 14 වන කාණ්ඩේ. 4 වන කාණ්ඩේ කියවෙන්න එපා. 14 කාණ්ඩේ. එතකොට මෙයා ඇවිල්ලා x නේ. x ඇවිල්ලා 14 කාණ්ඩේ. එතකොට මෙයා පිළිබඳව සත්‍ය නොවන්නේ
එක් ස්වභාවයේ වායුවක් විය හැක. 14 වන කාණ්ඩේ වායු දන්නවද? කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ්. ඔයාලා වායුවක් හොයාගත්තොත් නිකන් ඉන්න එපා. හරි? හරි. එක් ස්වභාවයේ අනිවාර්යෙන් ඝනයක් වේ. ද්‍රව තියනවාද 14 වෙනි කාණ්ඩේ? මම නම් දන්නේ නැහැ. ඔයාලා හොයාගත්තොත් කියන්න. එක්සි බහුරූපී ආකාර තිබිය හැක. ඔව්නේ. කාබන්ටම තියෙනවනේ. ඇලට්‍රොප්ස් මේන්ලි දෙකක් ගැන කතා කරනවා. ඒ වුණාට ඊට වඩා තව ගොඩක් තියෙනවා. හරි. දැන් එක්සි ඔක්සයිඩ වායු විය හැක. කාබන්ගේ ඔක්සයිඩ වායු වෙන්න පුළුවන්. එතකොට මේකේ සත්‍ය නොවන්නේ නේහන් නේද? ඔව්. X වල ද්‍රවාංක තාපාංක සාමාන්‍යයෙන් ඉහළ වේ. සාමාන්‍යයෙන් ආවර්තයක කෙටි ආවර්තවල D ගුණ අල්ලගන්න එපා. කෙටි ආවර්තවල ඉහළම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාණ්ඩයට. ඊට පස්සේ නැවත අඩුවීමක් සිද්ධ වෙනවා. හරි. ඒ නිසා මෙතන කෙලින්ම වැරදි එක 1. හරිනේ? 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 නේද? 9න් 4ක් බව ආව නේද? මේක පාස් පේපර් එකක්. කෙලින්ම එහෙමම දාපු එකක්. මේ බලන්න. N O ඔන්න ඔය විදිහටනේ. දැන් මේ ආකෘතිය යටතේ ඩබල් බොන්ඩ් එක මාරු කරලා ව්‍යුහ 4ක් අඳින්න පුළුවන්. ඒ අඳින ව්‍යුහ ඔක්කොම ස්ථායි. නේද? දැන් මේකේ ඊළඟට මට පුළුවන් මෙන්න මෙහෙම ව්‍යුහයකට එන්න. ඍණ ඍණ මෙයක් ධන මෙයක් ධන ඔක්සිජන් මයිනස්. නේද? ඔතනින් පුළුවන් මෙයාව දාලා ව්‍යුහ දෙකකට යන්න. ඊළඟට මෙයාව මෙතනට දාලා තව ව්‍යුහ දෙකකට යන්න පුළුවන්. ඒ පාර ව්‍යුහ 4ක් එතනින් ආයෙ එනවා. හැබැයි එක ව්‍යුහයක්වත් පිළිගන්න බෑ. ඇයි? එක ළඟ ධනාරෝපණ මදිවට ඔක්සිජන් මත මොනවද තියෙන්නේ? ධනාරෝපණක් තියෙනවා. ඒ නිසා අපිට ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මේ කියන එක තේරෙනවා ඇති කියලා හිතනවා. හරි? දැන් මේ ව්‍යුහේ මේ ඩබල් බොන්ඩ් එක ඔතන තියන්නේ නැතුව මට මෙතනට ගෙනල්ලා මෙන්න මෙයා රින කරලා ව්‍යුහ දෙකයි. ඔය විදිහටම ඔය ඩබල් බොන්ඩ් එක මෙතනට ගෙනහිල්ලා හරි මේ දෙන්නව රින කරලා ඔන්න ඕකෙත් ඩබල් බොන්ඩ් එක මාරු කරලා තව ව්‍යුහ දෙකයි. ඒතර ව්‍යුහ 4ක් ඔතනින් සෙට් වෙනවා. තව මෙන්න මෙහෙම ව්‍යුහයකුත් අඳින්න පුළුවන්නේ. මේකේ ඔක්සිජන් කෙලිම 2+. ඊටාම අස්ථායි. ඊටාම අස්ථායි. එතකොට මේකේ ව්‍යුහ ඔක්කොම 9ක් එනවා. 9න් 4ක් විතරයි පිළිගන්න පුළුවන්. ඒගොල්ලෝ විතරයි සම්ප්‍රයුක්ත මුහුමට දායක වෙන්නේ. right? ඉතින් ඔන්න උත්තරේ 4. right. අපි යන 11ට. හයිඩ්‍රජන් හි පරමාණුක විමෝචන වර්ණාවලිය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශ වඩාත් නිවැරදි වේද කියලා අහනවා. දැන් ඇල්ෆා කියන්නේ මොකද්ද? ඇල්ෆා ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර නේද? ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා එතනින් එහාට මන් දන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? දැන් ඔය ඇල්ෆබෙටිකල් ඕඩර් කියලා ඇවිල්ලා තියෙන්නේ ඉංග්‍රීසි වල ඇල්ෆබෙටිකල් ඕඩර් එකක් නැහැ. ඇල්ෆබෙටිකල් ඕඩර් එකක් තියෙන්නේ ග්‍රීක වලට. ඒකෙන්ම මේක හදාගත්ත එකක් තියෙනවා. සිංහල වලට තියෙන්නත් බෑ. සිංහල වලට තියෙන්නේ අකාරාදී පිළිවෙල. නේද? එහෙම වෙන්න ඕන. කොහොම හරි ඔයාලා දන්නවනේ ඔය ඇල්ෆා මේල්ලා ගැන දන්නවනේ?
දන්නේ නැද්ද? ඇන්ඩ්‍රු ටේට් ගැන එහෙම දන්නේ නැද්ද? දන්නේ නැත්නම් කමන්නේ. හරි හරි ඔය දැනගන්න ඕනේ වැඩක් නැහැ ඉතින්. මොකටද දැනගන්න? හරි. දැන් ඔය ඇල්ෆා මේල් කියන සීන් එක සාමාන්‍යයෙන් මේ අපේ මානව ගනුදෙනු ඇතුළට වඩා බල්ලන්ගේ සැරට තියෙනවා. ඒ කියන්නේ බලු රංචු පිටින් ඉන්නේ. ඔය නිකන් ඉන්නකොට ගෙවල් වල හදන බල්ලෝ තමයි ඉතින් උනුත් ආයෙ පස්සේ එකතු වෙලා ඔය රංචු හැදෙනවනේ. සාමාන්‍ය ඔය අපි කියන වල් බල්ලා කියන එක. අනිත් උනුත් එහෙම තමයි එකතු කරොත් රංචු හැදෙනවා. ඒ රංචුවක ලොක්ෙක් ඉන්නවා. ඌ ගොඩක් වෙලාවට ඇල්ෆා මේල් කෙනෙක්. ඌට අනිත්යෙන් ඌගේ ඇඟ ලොකු වෙන්න ඕනෙත් නැහැ. මොකක් හරි ක්‍රමයකින් ඌ ඇල්ෆා මේල් කෙනෙක් කියලා උන් අඳුර ගන්නවා. ඌට අනිත්තුන් ඔක්කොම ඔබේ කරනවා. ඌ වෙනකොට අර ගාන්ට පත් වෙලා නැට්ට ගහගෙන අස්සේ හරි. ඌට ගෞරව කරලා ඉන්නවා. ඌ චණ්ඩියා. සාමාන්‍යයෙන් බල්ලෙක් අර අනිත්තුන් සෙට් එකක් එක්ක ගිහලා ඌගේ අර මෙහෙම තිබ්බොත් අත ඒක වෙන එකක් ඔය බල්ලන්ගේ හැසිරීම බලාගෙන ඉන්න මුළු සෙට් එකේ එකෙක් බුරාගෙන යනවා මූ ගිහලා මෙහෙම ඌගේ අත තිබ්බ ගමන් අරුව පාත් වෙනවා. ඒ කියන්නේ හපන්න යන්නේ නැහැ. මෙහෙම අත තියෙනවා. ඒ ඌ ඩයල් එක. එන්න එපා ගේම වාවොත් තොට දෙනවා කියන එක තමයි නොකියා කියන්නේ. ඒතර ඒකෙන්වත් දන්නේ නැහැ නේද ඔය දැන් වඳිනකොට අපි ඔළුව අත ගන්න. මම බල්ලා ගන්න දානවා. හරි. නෑ ඕවා කියන්න හොඳ නෑ. ලංකාව වගේ රටක මිනිස්සු අඳින්න පුරුදු වෙලානේ දෙන්නේ. දිගට හරහට වඳිනවනේ. අහු වෙන තැන. වන්දයි මේක. හොඳ හෝ නරක මොනවා හරි ඇති මම ඔය ගැන මොකුත් කියන්නේ නැහැ. හරි anyway නිශ්ශබ්දෙන්නකෝ. දැන් ඇල්ෆා සිට ඩෙල්ටා දක්වා යනවා කියන්නේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා කියන අදහස. මම ඕක කිව්වේ ඒකයි. මූලිකයාගේ සිට ඉදිරියට යනවා කියන අදහස. right? එතකොට ඇල්ෆා සිට ඩෙල්ටා දක්වා යෑමේදී වර්ණාවලික්ෂ රේඛා ශීඝ්‍රයෙන් ඈත් වේ. ද ලං වේද? ලං වෙනවා. ශක්තිය වැඩි වෙන පැත්තට රේඛා ලං වෙනවා. බොරුවක්. ඇල්ෆා සිට ඩෙල්ටා දක්වා යෑමේදී එමගින් නිරූපණය කරන ශක්ති මට්ටම් පරතරවල විශාලත්වයේ වැඩි වේ. දැන් මම ඕක මෙන්න මේ විදිහට ශක්ති මට්ටම් කීපයකින් ගන්න. මෙන්න H alpha, H beta, sorry, H gamma, H delta. දැන් ඔබට පේනවා ඇල්ෆාගෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ ශක්ති පරතරය. බීටාගෙන් නිරූපණය කරන්නේ ඔන්න ඔය ශක්ති පරතරය. ගැමා වලින් ඔය ශක්ති පරතරය. ඩෙල්ටා වලින් ඔය ශක්ති පරතරය. එතකොට ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා වෙනකොට මේගොල්ලෝ මේ ශක්ති මට්ටම් දෙකක් අතර පරතරයක් නේ රේඛාවකින් නිරූපණය වෙන්නේ. ඒකෙන් එන්න වැඩි වෙනව නේද? එතකොට මේ ප්‍රකාශය වැරදිද? මේක හරි. ඒක එහෙම නේද කියන්නේ? බලන්න පොඩේ නායි කියමු. H alpha සිට H gamma ඩෙල්ටා දක්වා යෑමේදී එමගින් නිරූපණය කරන ශක්ති මට්ටම් පරතරවල විශාලත්වය වැඩි වේ. ඔව්. මේ තියෙන ශක්ති මට්ටම් පරතරයක්නේ. ඇල්ෆාගේ ශක්ති මට්ටම් පරතරයට වඩා බීටාගේ වැඩි, බීටාට වඩා ගැමාගේ වැඩි, ගැමාට වඩා ඩෙල්ටාගේ වැඩි. ඒක හරි. ඒක හරි. H alpha සිට H delta දක්වා ගමන් කිරීමේදී සංඛ්‍යාතය අඩු නෙමෙයි වෙන්න ඕන, වැඩි වෙන්න ඕන ශක්තිය වැඩි වෙන නිසා. ඇල්ෆා සිට ඩෙල්ටා දක්වා ගමන් කරනකොට තරංග ආයාමයේ වැඩි නෙමෙයි වෙන්න ඕන, අඩු වෙන්න ඕන. ඒතර මේකේ උත්තරේ කරදරයකින් තොරව 2 කියලා පේනවා. හරි. අපි ඔහොම ගියොත් 12 වෙනි ප්‍රශ්නෙට බලන්න.
මූල ද්‍රව්‍යයක උපකාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ. කාක්ෂික උපකාක්ෂික. ඒ කියන්නේ උපශක්ති මට්ටම් වල පවතින කාක්ෂික වලට. හරි. ඉලෙක්ට්‍රෝනයක් යම් නිශ්චිත ශක්ති මට්ටමක පවතින විට එම ශක්ති මට්ටමට අනුරූප වූ යම් නිශ්චිත ශක්තියක් හැර ඊට වඩා වෙනස් වූ ශක්තියගයක් පවත්වාගත නොහැක. ඒක ආය පාරක් කියවලා බලමු. ඉලෙක්ට්‍රෝනයක් යම් නිශ්චිත ශක්ති මට්ටමක පවතින විට, ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ එහෙම නැත්නම් 3, 4 ඒ වගේ එකක තියෙනවා. එම තියෙද්දී අනුදත් ශක්ති මට්ටමක given quantum state එම ශක්ති මට්ටමට අනුරූප වූ යම් නිශ්චිත ශක්තියක් හැර ඊට වඩා වෙනස් වූ ශක්තියකින් පවත්වාගත නොහැක. ඉතින් ඒ කියන්නේ ඒක ශක්ති මට්ටමක් කියලා කියන්නේ. ඊට වඩා වැඩි වුණොත් එයා වෙන ශක්ති මට්ටමකට යන්න ඕන. මේක ඉන්න බෑ. ඒක නිවැරදි. ඊළඟට විශේෂ අවස්ථාවක් හැරුණු විට යම් ප්‍රධාන ශක්ති මට්ටමක එකම වර්ගයට අයත් සියලුම කාක්ෂික වලට එක හා සමාන ශක්තියක් ඇත. ප්‍රධාන ශක්ති මට්ටමක S වලට 3s නම් ඉලෙක්ට්‍රෝන වල ශක්තිය එකයි. කොහොමද ඉතින් එක කාක්ෂිකයන්නේ දෙන්නේ. 3p වල ශක්තිය බොහෝ දුරට එකයි. 3d වල ශක්තිය බොහෝ දුරට එකයි. පොඩි වෙනස්කම් තියෙයි. නිසා මේකත් අපිට එකපාර බොරුයි කියනවට වඩා යටට යමු. සමාන ශක්තිය නියුත් කාක්ෂික සමූහයක ඉලෙක්ට්‍රෝන පවතින විට ඒවා හැකි තරම් එක කාක්ෂිකයක එක ඉලෙක්ට්‍රෝනයක් පවතින පරිදි විසිර ඇත. ඔවුනේ. බැමුම් සමාන්තරව හැදෙනවා කියන්නේ ඕකනේ. පුළුවන් තරම් එක ගානේ පිරීලා බැරුව ගියොත් නේද යුගලණය වෙන්නේ? හරි. ඒකත් හරි. ඊළඟට යම් ප්‍රධාන ශක්ති මට්ටමක එකම වර්ගයට අයත් කාක්ෂික සමූහයක අර්ධ ඉලෙක්ට්‍රෝන පිරීම හෝ මුළුමනින්ම ඉලෙක්ට්‍රෝන පිරීම අමතර ස්ථායීතාවයක් පෙන්눔 කරයි. ඔකට අපි කියන්නේ මොකද්ද? fully filled. එහෙම නැත්නම් semi filled. භාගයට පිරුණු ස්ථායි වින්‍යාස, පූර්ණව පිරුණු ස්ථායි වින්‍යාස. එතන අර අමතර කෑල්ල තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. කමක් නැහැ. අපි බලමු ඒකත් වැරදිද කියනවට වඩා ඊළඟ එකටත් ගිහින් බලමු. පරමාණුවේ පිරී ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය මත පදනම් වූ සාපේක්ෂ පිහිටීමක් ලැබේ. ඉලෙක්ට්‍රෝන වලට පිහිටීම් නැත. එනිසා ඒක වැරදි. ඉලෙක්ට්‍රෝනයකට සාපේක්ෂ පිහිටීමක් නැහැ. එහෙම පිහිටීම් නැහැ. එහෙම කියන්න බෑ. කොහේ ඉන්නවද කියන්න බෑ. හරි. අපි එමන උත්තරේ පහට යනවා. 13 බලන්න. සාන්ද්‍රණයේ 0.2 මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තියෙනවා. සාන්ද්‍රණයේ 0.2ක් වෙච්ච සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තියෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් පරිමාවෙන් 3 ගුණයකට සමාන පරිමාවක් එක ටික මිශ්‍ර කරනු ලැබේ. මේන් ලැබෙන ද්‍රාවණයේ පවතින ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය ආසන්න වශයෙන් මේ ගාන බෝඩ් එකේ හදන්න පුළුවන් මට. ඒක මං හදන්න. ඊට කලින් නිකන් හිතලා ගන්න විදිය බලමු. ඉස්සලාම ඉන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. එයාගේ සාන්ද්‍රණය 0.2යි. එහෙනම් එයාගෙන් එන ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.4ක් බව පේනවා. එකඟයි? එයාගෙන් එන ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.4ක් කියලා පිළිගන්නව නේද? MgCl2 ක්ලෝරයිඩ් ඩබල් වෙනවා. එතකොට ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.4යි. 0.2 0.4 වුණා. හැබැයි උගේ V පරිමාවකට අනිකාගේ 3යි V නේද දාන්නේ? එතකොට ටෝටල් වොලියුම් එක 4 ගුණයකින් වැඩි වෙනවනේ. ඒ කියන්නේ සාන්ද්‍රණය 4න් එකක් වෙනවා. එතකොට 0.4 ක්ලෝරයිඩ් අයන පැත්තෙන් 0.1කට අඩු වෙනවා. එයා පැත්තකින් මන් තියාගත්තා. ඊළඟට සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය 0.2යි. උගේ පරිමාව 3යි V 4යි V ට යනවා. ඒ කියන්නේ 3න් 4ක් වෙනවා පරිමාව. එහෙනම් සාන්ද්‍රණය මොකක් වෙන්න ඕනද? 4න් 3ක් වෙන්න ඕන. එතකොට 0.2 4න් 3 කොච්චරද? 0.15යි. 0.15යි කලින් 0.1යි එකතු වුණාම 0.25යි මම ගාන නිකන් හැදුවේ. හරි. දැන් අපි මේක බෝඩ් එකේ ලියලා හදනවා. හුදී ජන පහන් සංවේගය උදෙසා. හරි. පොසොන් පොයත් ළඟ එනවා. රයිට්. දැන් මුගේ සාන්ද්‍රණය 0.2යි. හරි. ක්ලෝරයිඩ් දාන සාන්ද්‍රණය 0.4යි මවුල ගැන ඩෙසිමීටරයට.
මෙයාගේ මම ගන්න V පරිමාවක්. අපි මේක බලමු. සෝඩියම් ප්ලස් Cl මයිනස්. මුගේ සාන්ද්‍රණයත් 0.2යි. එතකොට ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය 0.2යි m. එයාගේ මම ගන්නවා කොච්චර පරිමාවක්ද? 3යි V පරිමාවක්. එහෙම වුණොත් දැන් ද්‍රාවණයේ මුළු ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය මේ බලන්න 0.4ක් වූ V පරිමාවක තියෙන V බෙදීම 17 ලියමුකෝ. අපි අර හරියටම ලියමු. ඕකට එකතු කරනවා 0.2යි 3යි V බෙදීම 1000යි. දැන් ඔක්කොම ක්ලෝරයිඩ් අයන මවුල ගාන ආවා. මේක අඩංගු වෙන මුළු පරිමාව දැන් 4යි V බෙදීම 1000යි. ඔන්න ඕකනේ සුළු කිරීම. එතකොට 1000 කුඩු බව පේනවා. වීට අන්න කැපිලා ගියා. 0.4යි දෙවරක් 3.6යි එකතු 1යි එක බෙදීම 4යි නොහොත් උත්තරේ කීයද? 0.25යි මවුල ගණ ඩෙසිමීටරයට කියලා ලැබෙනවා. හරිනේ? ඔන්න සුළු කරලා ගන්නවා නම් එහෙම හිතලා ගන්නවා නම් අර එහෙම. හරි. 14 උද්දිගාංශ ක්වොන්ටම් අංකය එක වන විට ඒ කියන්නේ P කාක්ෂික ගැන කතා කරන්නේ. චුම්බක ක්වොන්ටම් අංකය සඳහා පැවතිය හැකි එකිනෙකට වෙනස් අගයන් ගණන මොනවාද? චුම්බක ක්වොන්ටම් අංකයට 3යි නේද තියෙන්න පුළුවන්. මේ කියන එක තේරුම් ගන්නවද? දැන් ඉස්සලා මේක තේරුම් ගන්න. දැන් උද්දිගාංශ ක්වොන්ටම් අංකය බිඳුව වුණොත් චුම්බක ක්වොන්ටම් අංකයට තියෙන්න පුළුවන් අගය මොකක්ද? බිඳුව විතරයි. එකක් තියෙනවනේ. ඉලක්කමක් තියෙන එකක් තියෙනවා නේ? රයිට්. ඊළඟට උද්දිගාංශ ක්වොන්ටම් අංකය 1 වුණොත් P කාක්ෂිකනේ. ඒතර P කාක්ෂික වලට අදාළව චුම්බක ක්වොන්ටම් අංක කීයක් තියෙනවද? ඍණ 1 බිඳුව ධන 1 3ක් තියෙනවා. පිළිගන්නවද කියන දේ? එතකොට උද්දිගාංශ ක්වොන්ටම් අංකය 2 නම් දැන් D නේ. දැන් D නේ. එකගයි දැන් D. එතකොට මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් කීයක් තියෙනවද? 5යි නේද? ඇයි? කියන්නේ? අයියෝ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. උද්දිගාංශ ක්වොන්ටම් අංකය 3ට ගියොත් මොකද වෙන්නේ? දැන් D. D කියන්නේ 7ක් තියෙනවා. 7ක් තියෙනවා නේ. sorry මම D වල 5ක් තියෙනවා විද්දා. සමා වෙන්න. වරද මගේ අතේ D වල 5ක් තියෙනවා. හරි? මොකක්ද උනේ කියලා මම මේ කල්පනා කරනවා. D කිව්වනේ අරක F කියලා එන්න ඕන. අර කලින් කිව්වේ කායි කියුනේ කොහොමද කියලා බැලුවා. හරි? උද්දිගාංශ ක්වොන්ටම් අංකය 3 නම් මේක F වුණොත් එහෙම කාක්ෂික 7ක් තියෙනවා. මොනවාද? ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. හරි. දැන් අපි මෙතනට එමු බලන්න. 2යි L ඍණ 1. හරිද? නෑ වැරදි. 2යි L ඍණ 1 බෙදීම 2 කොහොමදවත් හරියන්නේ නෑනේ. 2යි L ධන 1. ඒක හරිද? ඒක හරිද? 2යි L ධන 1 හරි. ඒ කොහොමද? ඉතින් L එක නම් ඕක දෙකෙන් වැඩි කරලා එකක් එකතු කරපුවාම හරි කාක්ෂික 3යි කියලා එනවා. අපි අනිත් වන් නිකන් බලමු. ඒ කලින් එකේ 2යි L ඍණ 1 තිබ්බි 2යි L ධන 1 තියෙන්නේ. 2යි L. ඒක හරියන්නේ නෑ. ඊටාම සරල උත්තරේ 3 බව පේනවා. හරිනේ? right. අපද්‍රව්‍ය සහිත කැල්සියම් කාබනේට් සාම්පලයක් තියෙනවා. කැල්සියම් ප්‍රතිශතය
130යි. අපද්‍රව්‍ය කිසිවක කැල්සියම් අඩංගු නොවේ නම් සාම්පලේ අඩංගු කැල්සියම් කාබනේට් ප්‍රතිශතය. දැන් මේ බලන්න. මම පොඩි සෙල්ලමක් කරනවා. සාම්පලේ ග්‍රෑම් 100ක් සලකනවා. උදව් වුණ මොකෝ මේ කලබලේ. මේ බලන්න. සාම්පලේ මම ග්‍රෑම් 100ක් ගන්න. ග්‍රෑම් 100ක් ගත්තොත් කැල්සියම් වල විතරක් ස්කන්ධය කීයද? කැල්සියම් වල විතරක් ස්කන්ධය කීයද? දැන් මේකේ කියනවානේ අපද්‍රව්‍ය සහිත කැල්සියම් කාබනේට් නියදියක කැල්සියම් ප්‍රතිශතය 130කේ. එතන මම සාම්පලේ ග්‍රෑම් 100යි කියලා ගත්තා. එහෙනම් කැල්සියම් වල කොච්චරක් තියනවද? ග්‍රෑම් 30ක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ කැල්සියම් ගැන නෙමෙයි. මේක ඇතුලේ තියෙන කැල්සියම් කාබනේට්. හරි. ඔයාලට මේක 40න් බෙදලා මවුල ගාන හොයාගෙන කැල්සියම් කාබනේට් මවුල ගාන හොයාගෙන එහෙම යන්න පුළුවන්. මම එපා කියන්නේ නැහැ. මම මේ කරන වැඩේ ඔයගොල්ලන්ට තේරෙනවද කියලා පොඩ්ඩක් බලන්න. කැල්සියම් කාබනේට්. ඔහොම ඉන්න. කැල්සියම් කාබනේට් මවුලයක කැල්සියම් 40ක් තියෙනවා. කාබනේට් 60ක් තියෙනවා. එකතුව 100යිනේ. එතකොට කැල්සියම් 40ක් තිබ්බොත් කැල්සියම් කාබනේට් තියෙන්නේ 100යි. එහෙනම් 30ට කීයද? කැල්සියම් කාබනේට් මවුලයක් අස්සේ කැල්සියම් 40ක් තියෙනවා. කැල්සියම් කාබනේට් මවුලයක් කියන්නේ ග්‍රෑම් 100ක්. හරි. කැල්සියම්ගේ ග්‍රෑම් 40කට කැල්සියම් කාබනේට් 100යි. එහෙනම් 30ට කීයද? කෙලිම 75යි කියලා එනවා. එතන කැල්සියම් කාබනේට්ගේ ස්කන්ධයේ ග්‍රෑම් 75 නම් ප්‍රතිශතය කොච්චරද? 75යි. උත්තරේ එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් අපිට පුළුවන් මොනව කරන්නද? මෙතන 30 බෙදනවා 40ෙන්. 0.75යි මවුල කියලා එනවා. එහෙනම් කැල්සියම් කාබනේට් මවුල ගානත් මේකම තමයි. ඒක වැඩි කරනවා 100ෙන්. 75යි කියලා එනවා. එහෙනම් 175 කීයද? 175 නේද? කැමති විදියකට හදන්න. අමාරු ගණන් නෙමෙයි. right. දැන් මේකේ මේ නිකන් නිකමට හරි ටෙනිස් බලන උන් ඉන්නවද? මේ පැත්තේ නම් ඉන්න බෑ. කියන්න බෑ ඉන්නවද දන්නේ නැහැ. ටෙනිස් බලන අය එනේ පාවෙන්න. හරි. අවලන්නේ. හරි. හරි. 16 වෙනි ප්‍රශ්නේ. ඔන්න බලන්න. 16. මේනෙමු. ඇමෝනියම් අයනය නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ඍණ 3යි කියලා පිළිගන්න ඕනේ. හරි. නයිට්‍රජන් වල මුහුම් කරන sp2ද sp3ද? sp3. නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය NO3- වල නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවයට වඩා විශාලද අඩුද? අඩුයි. මොකද NO3- ගේ මුහුම් කරන්නේ sp2, මෙයාගේ sp3. sp3 වෙද්දී විද්‍යුත් ඍණතාවය අඩු වෙලා යනවා. ඊළඟට NH4+ ජලය සමග හයිඩ්‍රජන් බන්ධන නොසාදායි. ඒක අපි හරි කියලා ගම්මු. හරි? අර ස්පෙෂල් අවස්ථාවකදී හැරුණු විට. එතකොට මේකේ උත්තරේ AD, උත්තරේ 4. විදුලි චුම්බක වර්ණාවලිය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහනවා. ගැමා කිරණ විදුලි චුම්බක වර්ණාවලියේ කොටසක් වූවද
ඇල්ෆා කිරණ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසක් නෙවෙයි. ඇත්තනේ. ඇල්ෆා බීටා ගැමා වලින් ගැමා විතරයි විද්‍යුත් චුම්බක තරංගයක් වෙන්නේ. EMR කියන්නේ electromagnetic radiation. right. රික්තයකදී සියලු විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාත සමාන වේ. සංඛ්‍යාතද සමාන, වේගයද සමාන. ප්‍රවේගය නැත්තම් වේගය තමයි සමාන. අදෝරක්ත කිරණ වලට වඩා X කිරණ වල ප්‍රවේගය වැඩි වේ. ඒ කොහොමද? දෙන්නම මොනවද? විද්‍යුත් චුම්බක තරංග. එතන දෙන්නම විද්‍යුත් චුම්බක තරංග වුණාම එකට වඩා අනිකගේ වේගය වැඩි උනේ කොහොමද? ප්‍රවේගය වැඩි උනේ කොහොමද? ඔක්කොටම තියෙන්නේ 3 වැඩි කිරීම 18යි ms ඍණ 1. එසම මේක පචයක්. දැන් ඔක මෙහෙම කිව්වනම් අදෝරක්ත කිරණ වලට වඩා X කිරණ වල සංඛ්‍යාතය වැඩි කියලා. ආන් හරි. සංඛ්‍යාතය වෙනුවට ඔයගොල්ලෝ ප්‍රවේගය දමා ගැනීම ඒක ඉතින් ඔයාලගේ වරදක්. හරි. බලමු. විද්‍යුත් චුම්බක විකිරණ සතු ශක්තිය ෆෝටෝනයක ශක්තිය මෙන් පූර්ණ සංඛ්‍යාත්මක ගුණිතයක් වීම අනිවාර්ය නැත. අනිවාර්යයි. අනිවාර්යයි. හැමතිස්සෙම EMR through තමා එනර්ජි මොනවා වෙනද? අපි කියනවා ප්‍රොපගේට් වෙනවා, ඩිස්ට්‍රිබියුට් වෙනවා, එමිටින්, ඇබ්සෝර්ප්ෂන් ඔය ඔක්කොම දේවල් හරිද හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මොනවාගෙන්ද? EMR through. එතකොට අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකකට තියාගන්න පුළුවන් අඩුම අඩු ශක්තියගයක් තියෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ක්වොන්ටම් නැත්නම් ක්වොන්ටමයක් කියලා. ක්වොන්ටමය හෝ එහි පූර්ණ ගුණාකාර වලින් ෆෝටෝන් එනර්ජි හැදෙනවා. පැකට් එකක්, ශක්ති පැකට් එකක්. ශක්ති පැකට්ස් වලට තමයි ෆෝටෝන් කියලා කියන්නේ. ඉතින් මේක ඊටාම වැරදි ප්‍රකාශයක්. ඒතර මේකේ හරියන්නේ ඒ විතරයි නේද? උත්තරේ 5. බෝවාදයේ පරමාණුයේ න්‍යෂ්ටික ආකෘතියකි. දැන් ඕක මෙහෙමයි. මීට පෙර විභාගෙදි මේ ගැන කියලා තියෙන දේවලුත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. හරි. ඒ කියන්නේ මීට කලින් බෝ ආකෘතිය න්‍යෂ්ටික ආකෘතියක් ලෙස දුන්නාම ඒක ඔව් කියලා පිළිගත්තා. ඒගොල්ලෝ ඒක න්‍යෂ්ටික ආකෘතිය කියලා ගන්නේ න්‍යෂ්ටියක් සහිත ආකෘතියක් කියන එක. ඉතින් මට කරන්න දෙයක් නැහැ. න්‍යෂ්ටි ආකෘතියක් නෙමෙයි. පරමාණුක ආකෘතියක්, න්‍යෂ්ටික ආකෘතියක්, න්‍යෂ්ටියක් සහිත ආකෘතියක්. ඒතර ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කළේ කවුද? රදර්ෆර්ඩ්. එහෙම තමයි ගන්නෙ. Okay. Bohr theory is a nuclear atomic model. Bohr model නේද? එතන පොඩ්ඩක් වරද්දලා. හරි. පරමාණුව සම්බන්ධ ප්‍රථම න්‍යෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරන ලද්දේ රදර්ෆර්ඩ්ගේ. ඔව්. එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග වශයෙන් සහ අංශු වශයෙන් නොහැසිරේ. ඔව්. අපිට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. කිසිම විදිහකින් අයිඩෙන්ටිෆිකේෂන් එකක් නැහැ. ඉලෙක්ට්‍රෝනයක් අංශුමය ලෙස හැසිරෙන විට තරංගමය හැසිරීම. ඉලෙක්ට්‍රෝනයක් අංශුමය ගුණ පෙන්වනකොට එයාගේ තරංගමය ගුණ මොකද වෙන්නේ? මියුට් වෙනවා. තරංගමය ගුණ පෙන්වනකොට අංශුමය ගුණ පෙන්වනකොට තරංගමය ගුණ ওই විදිහට දෙපැත්ත පැනපෙන ඉන්නේ. ශ්‍රෝඩින්ගර්ස් කැට් ගැන මම දවසක් කිව්වා නේද? ශ්‍රෝඩින්ගර්ස් කැට් ගැන මම කිව්වා නේද දවසක්? හරි. දැන් ආයෙ උන්නේ නැහැ. එතකොට කැතෝඩ කිරණ නලයක් තුල අඩංගු වායුව මත එයින් නිකුත් වන කිරණවල ඊ බෙදීමෙන් අනුපාතය වෙනස් වෙන හැක. ඔව්. ඒකත් හරි. මොකද කැතෝඩ කිරණ කියලා ගන්න ඉලෙක්ට්‍රෝන. ඒතර මේකේ A B C D ඔක්කොම හරි. උත්තරේ 5. යම් කෙනෙක් C උත්තරයක් නෙමෙයි කියලා අරගෙන නෑ C අසත්‍ය නෑ. C අසත්‍ය නෑ. ඒතර A B D උත්තරේ 5. කවුරු හරි නෑ C අසත්‍යයි වගේ අරගෙන
ABCD ගත්තත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. උත්තරේ 5. හරි. බලමු. ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 35.4යි 3ක් වේ. මේකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද කියලා අහනවා. බලමු පුතා. ක්ලෝරින් සඳහා සමස්ථානික එකකට වඩා තියෙන්න ඕන. නැත්නම් ඔහොම දශම සංඛ්‍යාත්මක අගයක් ඉන්නේ නැහනේ. ඊළඟට ක්ලෝරින් සමස්ථානික කීපයක් තිබේ නම් ඒවාට සමාන ප්‍රතිශතයන් පවතී. ඔය වගේ වර්ණ වලට ඔයගොල්ලන්ට හරි කියලා හිතෙනවා නම් මං කියන්නේ මේ A level science මේ වගේවා කරන එක නතර කරලා දැම්මම දේවාලයක් පවත්වා ගන්න. දැන් ඔය වගේ ඒවා හරි කියලා හිතෙනවා කියන්නේ ඒක වෙන ස්කිල් එකක්. ඒක හොඳයි ඔය සාත්තර කියන අයට. නේද? අත බලා සාත්තර කියනවා, මූණ බලා කියනවා, එක එක ඒවා තියෙනවනේ. ඉතින් ඔයාලා වෙන මොකක් හරි එකක් බලා සාත්තර කියන්න ලැබෙයි කියලා අලුත් ක්‍රමයක් හොයාගන්නවා. ඒතර අලුත් ක්‍රමයක් නේ මිනිස්සුත් එයි. මේක කුණු හරපයක් ඊළඟට ක්ලෝරින් වල සමස්ථානික දෙකක් තිබේ නම් එකක් 37 නම් අනික 35 නම් 37 ක්ලෝරින් වල ප්‍රතිශතය 35 ක්ලෝරින් ප්‍රතිශතයට වඩා වැඩි. ඇත්තද බොරුද? ඒකද වෙන්න ඕන ඒකේ අනිත් පැත්තද වෙන්න ඕන. දැන් ඕකේ මධ්‍යන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය average atomic mass කියන එක 35.4යි ගානක්. එක්කෙනෙක් 37යි අනිත් කෙනා 35 නම් මේක average එක 34 පැත්තට 35 පැත්තට බැරුණේ ඇයි? වැඩිපුර තියෙන්නේ 35 අය. 37 අය අඩුවෙන් තියෙන්නේ. සුලභතාවය 37 අයගේ ගොඩක් අඩුයි 35 අයගේ ගොඩක් වැඩි වෙන්න ඕන. නැත්තම් මේක බර වෙන්නේ නැහැ නේ පැත්තට. right. නිසා එකත් බොරුවා. ඒක කියන්නේ 35 නම් 37 ප්‍රතිශතය 35ට වඩා වැඩි කියලානේ. ඒක මාරු වුණා නම් හරි. ඒතර මේක බොරුවා. ක්ලෝරින් වල සමස්ථානික දෙකක් තිබේ නම් එකක් 35 ක්ලෝරින් නම් අනිකේ ස්කන්ධ ක්‍රමාංකයේ 35ට වඩා වැඩි විය යුතුය. නැත්නම් ඉතින් 35 පැනපු එකක් එන්න බැහැනේ. තේරෙනවද කියන දේ? එක්කෙනෙක්ගේ ස්කන්ධ ක්‍රමාංකයේ 35යි. නේද? හරි. මධ්‍යන පරමාණුක ස්කන්ධය නැත්නම් ඇවරේජ් ඇටොමික් මෑස් කියන එක ඇවිල්ලා තියෙන්නේ 35.4යි 5යි 3යි. ඒතර 35ට වඩා වැඩි අගයක් එන්න නම් අනිත් එක අනිවාර්යෙන් නේ 35ට වැඩි එකක් වෙන්න ඕනේ. 36 37 වෙන්න ඕනේ. ඒක හරි. ඒතර මේකේ හරියන්නේ A සහ D. උත්තරේ 4. සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ඇත. අනිවාර්යෙන්ම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ඇත පරමාණු වල. සෑම පරමාණුවකම ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇත. හයිඩ්‍රජන්ට නියුට්‍රෝන නැත. ප්‍රෝටෝන ඇති සෑම පරමාණුවකම නියුට්‍රෝන ඇත. කුණුහරුප. නියුට්‍රෝන ඇති සෑම පරමාණුවකම ප්‍රෝටෝන ඇත. ඒක හරි. ඒක හරි ඉතින්. නියුට්‍රෝන තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ප්‍රෝටෝන අනිවාර්යෙන් තියෙනවා. ඒතර නියුට්‍රෝන තියෙනවා නම් නිශ්චිතවම ප්‍රෝටෝන තියෙනවා. ඒතර මේකේ අසත්‍ය වෙන්නේ BC උත්තරේ 2. සත්‍ය නෙමෙයි අහන්නේ අසත්‍ය. හරි. හයිලයිට් කරලා තියෙනවා කළු පාටින්. ඒවත් පේන්නේ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මම ඔයගොල්ලන්ට මේ කතාව කියන්න නැතුව ඇති. ඔය ප්‍රශ්නයක සත්‍ය අසත්‍ය හරි ඒ වගේම අර වැඩිම වන්නේ වගේ ඒවා හයිලයිට් කරලා දෙනවනේ. ඊට අමතරව තව ඔයගොල්ලන්ට ඔක හයිලයිට් කරන්න විදියකුත් තියෙනවා. ඒ වගේ තියෙන වැදගත්කම මම පුද්ගලිකව එක ළමයෙක්ගෙන් දන්නවා. 2018 රොයල් එකේ කොල්ලෙක් හිටියා. හරිද? ඌ ගම්පහ ක්ලාස් එකේ වගේ ඇවිල්ලා වෙනම ජාතියක එකෙක්. අදටත් එහෙමයි ඌ. ඒ කියන්නේ ඌ පන්තියේ පිටිපස්සෙම ඉඳලත් කෑ ගහනවා. දැන් මේ වගේ සම්පූර්ණ පිරිච්ච ළමයි 400ක් ඉන්න පන්තියේ මම පළවෙනි දවසේම ඕකව ඉස්සරහට අරගෙන ඇවිල්ලා කෙල්ල මැද්දෙන් වාඩි කරා. ඒත් මූ කෑ ගහනවා. උගේ ගතිය අරින්න බෑ. ඊට පස්සේ මූ පන්ති ඉවර වුණාම
පන්ති ඉවරලා මූ මගෙන් අහනවා කර්මාන්ත රසායනයේ ප්‍රශ්න. මේ පළවෙනි දවසේ. මම බැලුවා තෝ කොහොමද ඔය දන්නේ? හරි කියලා දැන් අර ඉතින් උත්තරේ දීලා ගියාට පස්සේ දැන් ඌ දිගටම එහෙම ඔයාලා අමුතුම මාදිලිය එකේ. අමුතුම මාදිලිය කියන්නේ එහෙම ළමයි වෙන නෑ. මම දැකලා නෑ. හැබැයි ඌව වෙනම ස්ටඩි කරන්න ඕන ළමයි ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඌ O level වල ඔකට තියෙන්නේ මම හිතන්නේ A දෙකක් හරි තුනක් හරි. හැමදාම පන්තිය අන්තිමයා. පන්තිය අන්තිමයා කෙලේ. අම්මා පේරන්ට්ස් මීටින් එකට ගිහිල්ලා හොඳට බැනුම් අහලා එන්නේ. මූව හදන්න බෑ කියන දේ. හැබැයි ඌ O level වලින් A levels වලට ආවට පස්සේ ඌ වෙනස්. ඌගේ A level මුළු සම්පූර්ණ කාල සීමාව ඉවරනකම් ඌ ගාව එක පොතක් තිබුණේ නැහැ. නෝට් ලියන්න එක පොතක් තිබුණේ නැහැ. නෝට් ලියන්නෙත් නැහැ. හැබැයි නෝට් ලියනවා ඌගේ පොත්වල නෙමෙයි. ඌත් එක්ක ඉන්නේ එහා පැත්තේ ඉන්න එකාගේ පොත ඉල්ලගෙන නෝට් එක ලියනවා. එහා පැත්තේ ඉන්න එකාට එන ආතල් මට ලියන්න ඕනේ නැහැ නේ මූ ලියලා දෙවන්නේ මරු කොල්ලා කියලා මූ ලියනවා. ජීවිතේට නෝට් එකක් කිසිම විෂයකට නෝට් එකක් නැහැ. කිසිම විෂයකට නෝට් එකක් නැහැ. වෙන කොල්ලෙක් ඉතින්. ඒක තමයි කියන්නේ. පිස්සු කියන්නේ උපරිම පිස්සු. ආතල් ගන්න ඒවා ඉවරයක් නැහැ. ඔක මාත් එක්ක පස්සේ කියලා දිනවා සර් දන්නේ නැහැ ඉන්ටර්වල් එකේ මේ টয়ලට් එකට ගිහලා කාලක් ගහලා එන්න කියලා. නැත්නම් අනිවාර්යෙන් ගංජා පාරක් ඇදලමලු වෙන්නේ. සෙට් එකක් ඉන්නවා වෙනම. හොයන්න බෑ. ඉන්ටර්වල් එක වෙනකම් මුන් කෑ ගහනවා. ඉන්ටර්වල් එකෙන් පස්සේ මොකුත් අවුලක් නැහැ. හරිද? කෑ ගහනවා මං උන්ව බයිට් කරනවා. ඉතින් මගේ විදිහ එහෙමනේ කොහොමද? හරි. ඉන්ටරැක්ෂන්ස් වැඩිනේ මං ක්ලාස් එකේ ඉන්නකොට. ළමයි එක්ක ඉන්ටරැක්ෂන් වැඩි හැමතිස්සෙම. ඒ කියන්නේ මම පන්තියේ පටන් ගන්නකොටම කියන දේ තමයි පුළුවන් නම් මාව බයිට් කරන්න try කරන්න. පුළුවන් නම්. එතන උන් ඉතින් එකට එක එක කියනවට කියන්නේ ඉතින් මාත් ඒකට හොඳ ඒවා කියනවා. මෙතන එහෙම කරන්නේ නැහැ මම බය වෙන්න එපා. මේක එන විනයවත් පන්තියක් නේ. අර අපි අයලා notorious characters එහෙමනේ. හරි උඩ අන්තිම කාලේ හොඳට ලකුණු තිබ්බා. ඉතින් ඌ වෙන එකෙක් හරිද ඌ හොඳටම වැඩේ කරගෙන සහ විභාගෙ ලියන දවසේ ඌගේ යාළුවෙක් හිටියා. හරිද ඌ හමුදාවේ එන ලොක්කෙක්ගේ පුතෙක්. ඕක පන්තියට ආවම හමුදා ජීප් දෙකක් විතර ඇවිල්ලා අර වටේ උන්වත් රකින්නවා. හැබැයි ඌ කිසිම දෙයක් ඉගෙන ගන්න එකෙක් නෙමෙයි. ඉස්කෝලේ සර්ලටත් ගහලා ඔය වගේ නිකන් එන්නම වෙනම ආතල් ඩයල් එකක්. ඌට ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ. කොහොම හරි කෙමිස්ට්‍රි පේපර් එක දවසේ MCQ පේපර් එක දවසේ උදේ පාන්දර දැන් 7:00 විතර ඉස්කෝලේ ගියාම මූත් ගංජා මිටියක් උස්සන් ඇවිල්ලා ඔතලා දීලා ගහපන් කියලා. මූත් වැඩි හිටියේ නෑලු ගහලා දැම්මලු. එතකොට දැන් ගංජා පාර ඇදලා පේපර් එක ලියන්න යනවා. දැන් මූ මට කියනවා සර් දන්නවනේ මම දන්නව ඌ ගැන හොඳටම A to Z මම දන්නව ඌ ගැන. හරි මම ආයේ මෙලෝඩියකට බය වෙන එක නෙමෙයිනේ. පේපර් එක බෙදනකොට තමයි මට තරු විසුනේ. හරිද? ඌගේ භාෂාවෙන් කියනවනේ මට හුජ්ජ යන්න බය වුණා කියලා කිව්වා. හරිද? එහෙම කිව්වා. දැන් මොකද කරන්නේ? දැන් පේපර් එක ලියන්නත් ඕන. ඉතුරු තුනමත් දෙකමත් හොඳටම කරලා. දැන් මේක ගොඩ දාගන්නත් ඕන. හරි? මීටරේ. ඒක තමයි මීටරේ කියන්නේ. හරි? ඊට පස්සේ මූ කියනවා හයිලයිට් එකක් තිබ්බලු ඌ ඇතේ. අර ප්‍රශ්න ගන්නවා වන්නේ නොවන්නේ පවති නොපවති මේ ටික ඔහොම ලකුණු කරනවා. ඔහොම කරනවා. හරි. උගෙන ටික වෙලාවක් යනකොට අවුලක් නැහැ වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා තේරුණා කියලා. හරිද? එදා පහුදා මට ගෙනලා පේපර් එක දුන්නා. තාමත් මං ගාව පේපර් එකේ හයිලයිට් කරපු පේපර් එක. MCQ කීයද දන්නවද? 48ක් හරි. හරි? MCQ 48ක් හරි. ත්‍රිස් දාලා මොරටු යන්න පුළුවන්. මොරටු යන්න ඕන පුළුවන් වුණාට මම මොරටු ගියේ නෑ. මූට පේරාදෙනියට යන්න ඕන නෑ. හේ පොලිටික්ස් කරන්න. උගේ අරමුණට ඌ යන්නේ කෙලින්ම. උගේ අරමුණ කොච්චරද කියනවනම් මට ඔය බයිපාස් එක කරන වෙලේ මම හොස්පිටල් එකේ ඉන්නකොට මූ මාව හම්බෙන්න ඇවිල්ලා තිබ්බා. අර මාව හම්බෙන්න බැරුව ගියා. හම්බෙන්න බැරුව ගියාට පස්සේ මෙන්න මූ මාස 3කට විතර පස්සේ එනවා මාව හොයාගෙන.
මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එන්නේ මාව හම්බෙන්න තමයි. ඒ හොයාගෙන ඇවිල්ලා මට කියනවා සර් මං මේ අවුරුද්දක් අත ඇරියලු. මං කිව්වා මොකටද? එයාකෝ දැන් තෝ ෆයිනල් ඉවර වෙන්න බෑ. නෑ සර් මගේ ප්‍රොජෙක්ට් එක මම කරගෙන ගියා ඒක ඉවර කරගන්න වෙලාව මදිලු. ඒ කියන්නේ උගේ ප්‍රොජෙක්ට් එක ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් එක උමේ මේ අර මොලෙන් වැඩ කරන්න පුළුවන් හරි අතක් හදනවා. වෙන්න එකෙක් වූ. එතන ඒක කරගන්න වෙලාවමදි කියලා මූ මොකද කරන්නේ ෆයිනල් එක්සෑම් ලියන්න නැතුව රිපීට් වෙලා ඊළඟ අවුරුද්දට ඉන්නවා. දැන් මිනිස්සු කරන වැඩද? හැබැයි ඌට ඌ ගැන විශ්වාසයි. ඒකයි ඒ. ඌ කොච්චර ඩයල් එකක්ද කියනවා නම් ඌ එක්තරා ටියුෂන් ආයතනයක් හදන්න දැන් මංගාව ඉන්නවා දැකලා ඒ අදාළ කෙනා මෙයාව ගත්තා. අරගෙන ඉරලා මූට බාර දුන්න හදපන් කියලා. මේ ලෙවල් කරලා ඉවරෙච්ච ගමන්. මූ වියදම හරියටම 3න් එකක් අඩු කරා. ඌ මොකද කරන්නේ? යකඩ බාර ගන්න ඕන වුණාම හાર્ඩ්වෙයාර් එකේ ඒ කාට මොකද කරන්නේ? ඌට ගංජා පැකට් එකක් අරන් දීලා ෂේප් එකේ බඩු පන්නනවා. හැබැයි ඌත් භාගයක් ගැව්වා. ඌත් ගැව්වා. ඌත් ගැව්ව මන් දන්නවා හොඳට ඌ දුන්න ෂොට් එක. එක දවසක් මම මාත් එක්ක වන්දේ ඉඳලා මාත් එක්ක ඇවිදගෙන යනකොට අර තව වෙන සර්ලා කීප දෙනෙක් මූවිමා යනකොට උගේ නම කියලා කිව්වා අන්න උඹ ගහපුවා මාට් වෙලා කියලා. මූ හැරුණා අනිත් පැත්තට. අර ලොකු පොරවල් වලට කෙලින්ම කිව්වා එන්න සිරාව දැන් ඔය ඔයාලා දන්න මම නම් කියන්නේ නැහැ. ඒ කාලේ හිටිය හරිද ලොකු පොරවල්. මේ මම නම කියලා. සර් පුළුවන් නම් මං ගහපු 1 රුපියලක් හොයලා පෙන්නන්න. එහෙනම් මම නෙමෙයි කිව්වා. කෙලිමු චැලෙන්ජ් කරා මම හොරකම් කරා තමයි පුළුවන් නම් හොයපන් කියන. ඒක වෙන එකක් හොඳ නෑ. හොඳ ගති ලක්ෂණයක් නෙමෙයි. නමුත් මං කියන්නේ ඌට තියෙන උගේ කොන්ෆිඩන්ට් ලෙවල් එක. ඒක වෙන කිසිම මිනිහෙක්ට මම දැකලා නෑ. ඒක වෙන එකක්. ඌ මාර රිස්කි වැඩ කරන්නේ. හිතා ගන්න බෑ මිනිහෙක් කරන්නේ නැති ඒවා කරන්නේ. ඌව දවසක් මම පන්තියට ගෙනාවා. ගෙනල්ලා කිව්වා ළමයින්ට කියපන් මේ මූ වැඩ කරන්නේ නැහැ බං වැඩ කරන්න කියලා. දැන් මූ ඊට පස්සේ එන්න ටෝක් එකක් දුන්නා. මූ කෙල්ලන්ට දැන් දෙන්නම් කියලා මූ දැන් අර ඇඬෙන ටෝක් දෙනවා. මූ කියනවා මූ දවසක් රේස් කෝස් එකට උගේ යාළුවෙක් එක්ක යනකොට උගේ යාළුවෙලා ඉන්න කෙල්ල උගේ හොඳම යාළුවත් එක්ක ඉන්නවලු. හරිද? මූ කියනවා මම දැක්කේ නැතුව වගේ කියලාලු. කියලා කියනවා ඉතින් මට පාම්ද මට ඕන ටික හම් වෙනවා නම් ඒකේ මොනව කරපුවා මටම කෝනේ. කෙල්ලෝ ටික මීක් නෑ හරිද? එතනින් යමක් තේරුම් ගත්තා. ඒක තමයි හරිම සම්ප්‍රේෂණයේ දත්ත දෙන. ඒකෙන් ඉගෙන ගන්න ඔබලට මාර දෙයක් මේ දැන් කියප එකෙත් තියෙනවා. තමුන් පිළිබඳ තමුන්ට අදහසක් ගන්න. ඔය ඉගෙන ගන්න වයසේ තියෙන ප්‍රශ්නනේ ඕවා. දැන් ඒ වගේ වෙන්න එපා උඹලා ජීවිතේටවත්. ඒක වෙන්න පුළුවන් ඌට විතරයි. එහෙම වෙන්න ඌ මුලින් ඉඳන් හැදිච්ච විදිහක් තියෙනවා. ඒ විදිහට උඹලා හැදිලා නැහනේ. ඒතර උඹලා දැන් මේ ඔය කියන විදිහට ගංජා ගහන්නයි ආරම දැන් නිකන් 100න් ඉඳලත් බං හරිද 50න් 20ක් ගහගන්න බැරි උන්. දැන් මම මේ කියන්න ගියේ හයිලයිට් කිරීමේ තියෙන වැදගත්කම. තේරෙනවද? ඌට එච්චර හරියක් කරන්න පුළුවන් වුණා නම් 100න් ඉන්න එකෙක් ඕක හරියට පුරුදු කරගත්තොත් තවුන්ගේ ඇකියුරසි එක කොච්චර හදාගන්න පුළුවන්ද? ඒ නිසා ඔය කෑලස් මිස්ටේක්ස් වෙන්නෙම අපේ අතින් ටික වෙලාවක් යනකොට අපිට අර කමතක වෙනවා. ඒ නිසා හයිලයිටින් කියන එක පාවිච්චි කරන්න. හයිලයිට් එකක් තියාගන්න. නැත්නම් අඩුව ගානේ පැන්සලෙන් හරි පාට කරන්න. නැත්නම් ප්‍රශ්නේ කියවලා ඉවර වෙනකොට අසත්‍යද සත්‍යද මතක නැහැ. ඒ අවුල තියෙනවා මම දැක්ක සමහර අයගේ මූණේ. හරි. ඒව හදාගන්න. දැන් වරද්ද ගන්න එපා මම මෙතන මොකක්වත් ප්‍රොමෝට් කරේ නෑ. තේරුණාද? මං කතාවක් කිව්වේ.
අර කතාවට අපි කියන්නේ හඳ වෙන්නනකොට ඇඟිල්ල බලන යුන් ඉන්නේ කියලා. එහෙම මෙතන නැතු ඇති කියලා මම හිතුවා. එතන ඒ කියපු කතාව තුළ යමක් තේරුම් ගන්න. දැන් ඔය මම කියපු කොල්ලා මේ වෙනකොට ඔය කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන් ඒවයි මෙයා වෙලා වෙනම විදිහක එකෙක්. ඌ වෙන ලොකු වැඩ ටිකක් කරනවා. ඒ වැඩ හරි ගියොත් එහෙම අම්මට සිරි වෙන පොරක් වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් පළවෙනි වතාවට ලෝකෙන් එළියට ගිය එකා වෙන්න ඉඩ තියෙනවා. එහෙම ගිහින් නැහැ කවුරුත්. ලංකාවෙන් එළියට ගිහිල්ලා ලෝකේ පොරක් වෙච්ච එකම එකා වෙන්න පුළුවන් ඌ. නොවෙන්නත් පුළුවන් ඉතින්. ඌ ට්‍රයල් ඇන් එරර් ඌවම පාවිච්චි කරනවා ඒ විදිහට. වෙන එකෙක් ඌ. ඒකට වෙන හයියක් තියෙන්න ඕන. ඔයාලා සාමාන්‍ය නෝමල් මිනිස්සුනේ. එතකොට ඒ නෝමල් විදිහට යන්න. හැබැයි අර කීප එක පිළිබඳ පොඩි දෙයක් ඔළුවේ තියාගන්න. හරි. අපි යමු 21 වෙනිකට. අනුක සූත්‍රයේ AB3 වන සංයෝගයක ද්විද්‍රව ගූර්ණයක් පෙන්වයි නම් එහි හැඩය තලීය ත්‍රිකෝණාකාර වේ. අනුක සූත්‍රය AB3 ස්වභාවය තියෙනවා නම් ද්විද්‍රව ගූර්ණයක් පෙන්වයි නම් එහි හැඩය තලීය ත්‍රිකෝණාකාර වේ. නෑ. ද්විද්‍රව ගූර්ණයක් පෙන්වන්න නම් නිශ්චිතවම මේක තලීය ත්‍රිකෝණාකාර වෙලා හරියන්නේ නෑනේ. මූ මත අඩුම ගානේ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් එකක්වත් තියෙන්න ඕන. එතකොට මේක ත්‍රියානත පිරමීඩාකාර ට්‍රැන්ගියුලර් පිරමීඩ්. එම සංයෝගයේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ත්‍රියානත ද්විපිරමීඩීය හෝ චතුස්තලීය විය හැකිය. දැන් මේක චතුස්තලීයයි නෙමෙයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ප්‍රශ්නයක් නැහැ. දැන් තව වෙන්න බැරිද මෙහෙම? ඔහොම වෙන්නත් පුළුවන්නේ. ඔහොම වෙන්නත් පුළුවන්නේ. ද්‍රවීය වෙන්න ඕන. ඒතර ඔයාලා මගෙන් අහයි ඇයි මෙහෙම වෙන්න බැරිද? ඔන්න ඔය වගේ එකක් වෙන්න බැරිද? ඔහොම වෙන්නේ නැහනේ. දැන් මට ඒ කාලේ නම් තිබිච්ච ප්‍රශ්නයක් තමයි මෙහෙම නොවි මෙහෙම වෙන්නේ ඇයි? අනවශ්‍ය ප්‍රශ්නයක්ද බන්ද මන් දැම්මේ. හරි. T හැඩය කියන එක හරිද? මෙන්න මේ විදිහට නොවි වෙන්නේ ඇයි? මෙහෙම නොවි. එක සැර දෙක පුළුවන් තරම් විකර්ෂණත් එක්ක ඈත් වෙන්න ඕනනේ. එහෙම නොවි. ඇයි මේ වගේ එකක් එන්නේ? දන්නේ නැහැ. මං අන්තිමට තීරණය කරේ දන්නේ නැහැ මේක දේව කැමැත්ත. මේක පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා ඉන්නේ. එච්චරයි. එක එක ගණිතමය පැහැදිලි කිරීම තියෙන එකක්වත් පැහැදිලි කිරීම නොවේ මට නම්. එතන අපි දුක් වෙන්නේ නැතුව මේක මෙහෙම තමයි කියලා ගන්නවා. වෙන මොනවා හිතන්නද? එතකොට මෙයාට චතුස්තලීය ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් තියෙනවා. මෙයාට මොකද වෙන්නේ? ත්‍රියානත ද්විපිරමීඩාකාර ජ්‍යාමිතියක් තියෙනවා. හරි. එතකොට පළවෙනි එක වැරදි දෙවෙනි එක හරි කියන්නේ උත්තරේ 4. මෞල භාගය සහ මෞලියතාවය යන සංයුතිය ප්‍රකාශ කිරීමේ පද උෂ්ණත්වයේ මත රඳා නොපවතී. ඒ මොකක්ද ඒ කියන්නේ? මෞල භාගය පද්ධතියක තියෙන යම්කිසි සංඝටකයක මෞල ප්‍රමාණය මුළු මෞල ප්‍රමාණයට දරන අනුපාතය උෂ්ණත්වයේ වැඩි අඩු වෙද්දී වෙනස් වෙනවද? නැහැ. මොකද්ද මෞලියතාවය කියන්නේ? ද්‍රාවකයේ ඒකක ස්කන්ධයක දියවී ඇති ද්‍රාව්‍යංශ මෞල ගණන. වෙනත් විදිහකට කිව්වොත් ද්‍රාවකයේ කිලෝග්‍රෑම් එකක දිය වෙලා තියෙන ද්‍රාව්‍යංශ මෞල ගණන. දැන් ජලය කිලෝ එකක ග්ලූකෝස් ග්‍රෑම් 5ක් දිය වෙලා නම් ඔබ මේ ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි කරනකොට මේක වෙනස් වෙනවද? අඩු කරනකොට වෙනස් වෙනවද? මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කතාව හරි. ද්‍රාවණ කිලෝග්‍රෑම් එකක් තුල දියවී ඇති ද්‍රාව්‍ය මෞල ප්‍රමාණය මෞලියතාවය ලෙස අර්ථ දැක්වේ. ඔව්. මෞලියතාවය කියන්නේ මොකද්ද? ද්‍රාවක විද්දා. ද්‍රාවණ නෙමෙයිනේ ද්‍රාවක නෙවෙන්න ඕන. solvent. හරි. ද්‍රාවණ. sorry ද්‍රාවක මේකේ තියෙන ද්‍රාවණ කියලා. ආයක හොඳයි. හරි. ඒකේ මොලාලිටි කියලා
හරියට ගිහින් තියෙන මේ මෙහෙම මේ සිංහල කෙලින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ගියාම කුණු හarපෙන්නේ. එතකොට ද්‍රාවණ කිලෝග්‍රෑම් එකක් තුල දියවී ඇති. මොලැලිටි කියන එක. මවුල ප්‍රමාණය මෞලියතාවයේ ලෙස අර්ථ දැක්වේ. ඉතින් ඕක තමයි ඉතින් මොලැලිටි කියන්නේ. හරි. අවුල නැහැ. එතකොට පහදා දේ කියලා ගන්න පුළුවන්ද? මට නම් බෑ. ඇයි ඒ? මවුල භාගයකුත් තියෙනවානේ පළවෙනි වාක්‍යයේ. මවුල භාගය කියලා එකකුත් පළවෙනි වාක්‍යයේ තියෙනවා. දෙවෙනි එකේ මවුල භාගයක් ගැන කතා කරන්නේ නැහනේ. මොකක්ද එතන කතා කරන්නේ? මෞලියතාවය ගැන විතරයි කතා කරන්නේ. ඒ නිසා එකත් හරි දෙකත් හරි දෙකෙන් නරක හරියට පහදලා දෙන්නේ නැහැ. හරියට පහදලා දෙන්නේ නැත්නම් පහදලා දෙන්නේ නැහැ. උත්තරේ දෙක. අණුවක මධ්‍ය පරමාණු වටා හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා වෙනස් කරා නේද? මොකද පුතාවල 22 මෞල භාගය සහ මෞලියතාවය යන සංයුති ප්‍රකාශ කිරීමේ පද උෂ්ණත්වය මත රඳා නොපවතී. ඒක හරිනේ. ඊළඟට මම මේක ද්‍රාවක කියලා ගහගෙන ද්‍රාවණ මෙතන තියෙන්නේ. දෙවෙනි එක වැරදි. උත්තරේ 3. හරි. කොහොමත් අවුලක් වෙන්නේ නැහැ. උත්තරේ 3. ඔතන බැරි වෙලා ද්‍රාවක කියලා આવොත් එහෙම ඒකේ උත්තරේ තමයි මම කිව්වේ. වෙන ප්‍රශ්නයක් මං හිතින් හදාගෙන ඒකට වෙනම උත්තරයක් දෙනවා මරු. right. අණුවක මධ්‍ය පරමාණු වටා හැඩය සහ ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය එකම වේ. එහෙමද? බලන්න. මධ්‍ය පරමාණුව වටා හැඩය කියන්නේ එකක්, ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියන්නේ තව එකක්. පරමාණුවක් වටා පවතින විකර්ෂණ නැත්නම් විකර්ෂක ඒකක ගණන මත ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තීරණය වේ. ඒ නිවැරදි. උත්තරේ මොකද්ද? පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි. උත්තරේ 4. හයිඩ්‍රජන් සහ හීලියම් ප්ලස් වල විමෝචන වර්ණාවලි සර්ව සම වේ. මොකෝ කියන්නේ? සර්ව සම නැහැ. අනුරූප වේ. හේතුව කියන්න. දැන් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝනයේ ශක්තියයි හීලියම් ප්ලස් ගේ ඉලෙක්ට්‍රෝනික ශක්තියයි සමානද? කොහෙත්ම නැහැ. හීලියම් ප්ලස් වුණාම දැන් මොකද වෙන්නේ? මේකේ අර ඉෆෙක්ටිව් නියුක්ලියර් charge කියන එක වැඩි. එතන මේ ඉලෙක්ට්‍රෝනයේ වෙත යොදන ආකර්ෂණ බල වැඩි. එතන මේ ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වෙනස්. එතන එයාගේ අර රටාවන් පෙන්නයි. ඒ පෙන්නුවට සර්ව සම නැහැ. දැන් හයිඩ්‍රජන්ගේ ලයිමාන් ශ්‍රේණිය වගේ එකක් අරකෙත් තියෙයි. ඒක ලයිමාන් ශ්‍රේණියම කියලා කියන්න බැරුව යයි. අපි දන්නේ නැහැ UV කලාපයේ තියෙයිද කොහේ තියෙයිද කියලා. මොකක් හරි කලාපයක තියෙයි. ඒ නිසා සර්ව සම නැහැ. හරි. අනුරූප වේ වගේ එකක් ආවා නම් හරි. හයිඩ්‍රජන් සහ හීලියම් වල ඉලෙක්ට්‍රෝන එක බැගින් නැත. උත්තරේ 4. අනුයාත අයනීකරණ ශක්ති දත්ත ඉලෙක්ට්‍රෝන ප්‍රධාන ශක්ති මට්ටම් වල පවතින බවට උපශක්ති මට්ටම් වල පවතින බවටත් සාක්ෂි ලබා දේ. ඔව්. ගලවගෙන යද්දි විශාල වශයෙන් වැඩි වෙනවා. ටික ටික වැඩි වෙලා එකපාරට පොඩි වැඩි වීම තියෙනවා. එයා මේකකින් එනවා. අනුයාත අයනීකරණ ශක්ති එකකට එකක් වැඩි වේ. ඒ කියන්නේ කන්ටිනියස්ලි වැඩි වෙනවා කියලා කියන්නේ. එහෙම නේද? එකකට එකක් වැඩි වේ. ඇත්ත කතාව. හැබැයි එහෙමයි කියලා පැහැදිලි කරන්නේ නැහනේ. කොහොමද එක දිගට වැඩි වුණයි කියලා හරියන්නේ නැහනේ. ඒතර උත්තරේ a consecutive ionization energy is increases only by 1 by 1. So okay. හරි. දැන් අද දන්නේව නැතෝ ඉක්මනට වැඩේ ඉවර වුණානේ. ඔව්නේ. අපඩ එන්නකෝ. ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. හරි. අපඩ එන්නකෝ. බහුතර ප්‍රජාව ඉල්ලලා තියෙන පැය කාලක් තියෙන ඉඳ මට ඒක ඇදලා දැම්ම හැකි. කාබනේට අම්ල අනුමාපනය තාම ඉගෙනගෙන නැති නිසා ඔය මොකද කරන්නේ කියලා. හරි. ඕම් ඔය පොතක අනිත් පැත්තේ ලියන්න ගන්න. එපාද ගන්නන්න. එපා.
හා එපා මොකද? එපානේ. එපා කිව්වත් හා කිව්වත් දැන් උගන්වනවා එච්චරයි. right. ඕනෝන් ඉගෙන ගනින්න බැරිුම් බලයල්ලා. සම්පූර්ණ නිදහස තියෙනවා. නේ බලෙන් මොකටද උගන්වන්නේ? හරි. හරි. ඔක්කොම නිශ්ශබ්දලා රක් ගාලා මේ පැත්තට ඔළුව දාන්න. ඔය බෑගාලක් වේලාසනින් ගියයි කියලා කරන ලබන්නේ නැහනේ. මෙන්න මේක ඉගෙන ගන්න. එතකොට මේක ඔයගොල්ලන්ට හරි පන්ති උගන්වයි. ඒක උගන්වන්න කලින් ඔන්න මම කියලා දෙනවා. මේ පැය කාලය ඇතුළත මම මේක ඕන කරන බේසික් ටික ඔලුවට දානවා. මෙන්න මෙතන කාබනේට ජලීය ද්‍රාවණයක් තියෙනවා. බියුරෙට්ටුවෙන් අම්ලය දානවා. අම්ලය දානකොට මේකේ තියෙන විශේෂත්වය තමයි කාබනේට් අයන H+ එක්ක එකතු වෙලා මුලින්ම හදන්නේ හයිඩ්‍රජන් කාබනේට්. හයිඩ්‍රජන් කාබනේට්. මේක තමයි මේකේ පළවෙනි ප්‍රතික්‍රියාව. මේක ඉවර වෙනකන් තව මොකුත් වැඩ නැහැ. ඒ කියන්නේ මේ කාබනේට් අයන වල තියෙන විශේෂත්වය භාෂ්මිකයි, ගොඩක් භාෂ්මිකයි. OH- කිට්ටුවටම භාෂ්මිකයි. අම්ලයේ පොඩ දාන්නේ මම මේ අනුමාපනයේදී. ඒතර මේ දාන H ධන අයන අරගෙන ඌ බයිකාබනේට් බවට කන්වර්ට් වෙනවා. එක ඉවර වෙනකම් මොකුත් නැහැ. වෙන මොකුත් නැහැ. දැන් එක අවසන් පසු තවදුරටත් මං අම්ලය දැම්මොත් ඔය හයිඩ්‍රජන් කාබනේට් එහෙම නැත්නම් බයිකාබනේට් කියන කෙනා H+ සමග ප්‍රතික්‍රියා කරනවා. බලමු මොකද්ද ප්‍රතික්‍රියාව? HCO3 H+ එක්ක H2CO3. හුඟක් අය මේක CO2 ජලය කියලා ලියනවා. මුකුත් වරදක් නැහැ. හරි. ඔක දෙක පටන් ගන්න එක ඉවර වෙලා ඊළඟ මොහොතේ. ඒ කියන්නේ අවසාන කාබනේට් අයන දෙක තුනත් හයිඩ්‍රජන් කාබනේට් එහෙම නැත්නම් බයිකාබනේට් වෙලා ඉවර වෙනකන් දෙක පටන් ගන්නෙ නැහැ. එක අවසන් වූ පසු තමා මෙන්න මේ දෙක කියන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේ අනුමාපනය තුළ සිද්ධ වෙන සමස්ත ප්‍රතික්‍රියාව මොකක්ද? අනුමාපනය තුළ සිද්ධ වෙන සමස්ත ප්‍රතික්‍රියාව. ටෝටල් රියැක්ෂන් එක මොකක්ද? මුලින්ම කාබනේට් එකක් H+ එකක් එක්ක හයිඩ්‍රජන් කාබනේට් හැදෙනවා. ඒ හැදෙන හයිඩ්‍රජන් කාබනේට් ඊළඟ එකේදී මොකද කරන්නේ? H+ එක්ක ප්‍රතික්‍රියා කරලා H2CO3ට යනවා. ටෝටලි H+ කීයක් වැය වෙනවද මූට? මෙතන එකයි ඊළඟ තැන නැවත එකයි දෙකක් යනවා. මෙතනින් හැදෙන බයිකාබනේට් ඊළඟ ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? වැය වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් වෙලා තියෙන්නේ කාබනේට් අයන H+ දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොන අයන එකද? H2CO3 හදන එක. මේක තමයි මොකද්ද? අනුමාපනයේ අර පියවර දෙකේ එකතුව. හැබැයි ඕක වෙන්නේ පැහැදිලිව මොනවාද? පියවර දෙකකින්. පියවර දෙකකින්. හරි? එක අවසන් වූපසු තමයි දෙවෙනි එක වෙන්නේ. හැබැයි නිකන් ලියනකොට අපි ඔහම එකපාර ලියලා දානවා. ඒ වුණාට මතක තියාගන්න පියවර දෙකකින් ඕක වෙන්නේ. ඔතන තමයි ගේම් එක තියෙන්නේ. මේ බලන්න වැඩේ. දැන් අපි පාවිච්චි කරන දර්ශක දෙකක් තියෙනවා. එක්කෙනෙක් පිනොප්තලීන්. පිනොප්තලීන්ගේ උපන් හැටි. උගේ ජාතකයේ විදිය. අපිට ඒ ගැන ප්‍රශ්න කරලා වැඩක් නැහැ. හරි? මෙයා කාබනේට් අයන තිබ්බත් OH- තිබ්බත් එයාගේ පාට රෝස පාට තමයි පෙන්වන්නේ. පිනොප්තලීන් H+ තියෙනකොට බයිකාබනේට් තියෙනකොට පෙන්වන පාට තමයි පාටක් නැහැ අවර්ණ. අවර්ණ. මෙයා රෝස පාටයි. දැන් අපි යමු අනුවාපනයට. මම මෙතනට දානවා පිනොප්තලින් ඩ්‍රොප් එකක්. නැත්නම් දෙකක්. පාට කියන්නේ. කාබනේට් අයන තියෙන තැනට මම පිනොප්තලින් බිඳුවක් දෙකක් දාපුවම පාට රෝස පාටයි. අනුමාපනය කරගෙන යනවා. කරගෙන යනකොට මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. අන්තිම කාබනේට් අයනයත් ඉවර වෙලා බයිකාබනේට් වෙච්ච ගමන් ශනිකව මොකද වෙන්නේ? අවර්ණ වෙනවා. අන්න දර්ශකය පිනොප්තලින් විට එක ප්‍රතික්‍රියාව අවසන් වන විට වර්ණ වෙනස ලබා දේ.
වර්ණ වෙනස ලබා දෙනවා. ඒ කියන්නේ H+ එකක් නැත්නම් මම මේ විදිහටම යන්නම්කෝ. CO3 2- එකක් H+ එකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මොනවා වෙනවද? හයිඩ්‍රජන් කාබනේට් හැදෙනවා. දැන් පොඩ්ඩක් බලන්න. දැන් මෙහෙම කාබනේට් නැහැනේ. තියෙන්නේ සෝඩියම් හරි මොනවා හරි කාබනේට් එකක් විදිහටනේ. අපි හිතමු මගේ කාබනේට් එක පොටෑසියම් කාබනේට්. මම පාවිච්චි කරන ආම්ලය HCl. දැන් කොහොමද වැඩේ බැලන්ස් වෙන්නේ? කාබනේට් එකට H+ එකයි කාබනේට් එකට H+ එකයි නිකම්ම බැලන්ස් නේ. එතන මේ පැත්තෙන් හැදෙනවා KHCO3. පොටෑසියම් 2යි දෙකේ එක ප්ලස් එකක් අරගෙන මෙතනට බැලන්ස් කරා. තව K එකක් ඉතිරි, තව Cl එකක් ඉතිරි. මොකද කරන්නේ? KCl කියලා දෙනවා. සරල බැලන්ස් කිරීමක් වෙන්නේ. දැන් මම දර්ශකයේ පිනොප්තලීන්ගෙන් මිදිලා මං එනවා මෙතිල් ඔරේන්ජ්ට. උගෙත් උපන් හැටි. ඌ අම්ලයකදී විතරක් රතු පාටයි. භස්ම වුණත් කාබනේට් අයන වුණත් බයිකාබනේට් අයන වුණත් මේ යකා පෙන්වන පාට කහ තැඹිලි පාටයි. දැන් ගේම් එක බලන්න. අපි එමු අනුමාපනය කරන තැනට. පිනොප්තලින් වෙනුවට මා දානවා මොනවද? මෙතිල් ඔරේන්ජ්. පළවෙනි ප්‍රතික්‍රියාව ඊට කලින් දැන් මෙතිල් ඔරේන්ජ් දාපුවම පාට කියන්නකො අතනින් බලලා. බෝඩ් එකේ පේනවනේ. මොකද්ද පාට? කහ තැඹිලි පාටයි. මේ කහ තැඹිලි පාට ද්‍රාවණය මං අනුමාපනය කරන ආම්ලයෙන්. මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. මොකද වෙන්නේ? පාට මොකද්ද? පාට මොකද්ද? රතුද? රතුද? මෙතිල් ඔරේන්ජ්ගේ විදිහ. OH- තිබ්බත් මොනවාද? කාබනේට් අයන තිබ්බත් තා මොනවාද? බයිකාබනේට් තිබ්බත් ඌ පෙන්වන පාට මොකද්ද? කහ තැඹිලිම තමයි. පළවෙනි ප්‍රතික්‍රියාව ඉවර වෙනවා කාබනේට් බයිකාබනේට් වුණා කියලා උට ගානක්වත් නැහැ. ඌගේ පාට පෙන්නගෙන ඉන්නවා. ඉතින් අපි අනුමාපන ප්ලාස්කුවේ වර්ණ වෙනසක් දකින්න නැත්නම් දිගට මොකද කරන්නේ? අනුමාපනය කරගෙන යනවා. දිගටම අනුමාපනය කරගෙන. දැන් මං අම්ලය දානවා. පළවෙනි එක ඉවරයි වර්ණ වෙනසක් නැහැ. දැන් අම්ලය දානවා. දෙවෙනි එකත් ඉවර වෙනවා. දෙවෙනි එක ඉවරනවා කියන්නේ මෙන්න මේ කොටු කරපු සමස්ත ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. දැන් මොකද වර්ණ? තාම කහ තැඹිලි පාටයි. තව වැඩිපුර එක අම්ල බිඳුවක් දාපු ගමන් මෙයා මොකද වෙන්නේ? ෂණිකව හැරෙනවා කොහෙටද? රතු පාටට. එතකොට දර්ශකයේ මෙතිල් ඔරේන්ජ් නම් ඔන්න වෙනස. මෙතිල් ඔරේන්ජ් නම් හරි. ඉහත එක සහ මොනවාද? දෙක ප්‍රතික්‍රියා අවසන වර්ණ වෙනස දෙයි. ඔමන වෙන්නේ. එතකොට ඔතනදි වෙන්නේ කාබනේට් අයන H+ දෙකක් එක්ක කෙලින්ම H2CO3 හැදෙන්න ඕන. දැන් අපි හිතමු දැන් මේ පාරත් K2CO3 අම්ලයේ HCl දැක්ක ගමන් තේරෙනවා මෙතනට දෙකක් දාන්න ඕන කියලා. තේරෙනවනේ? කාබනේට් එකට H+ දෙකක් ඕනනේ. ඒතර K2CO3ට HCl දෙකයි. H2CO3 ලිව්වා. නැත්නම් CO2 ධන ජලය. ප්‍රශ්නයක් නැහැ. දැන් පොටෑසියම් දෙකයි, ක්ලෝරින් දෙකයි මොකද ලියන්නේ? දෙකයි KCl කියලා ලියනවා. දැන් එකක් ඉගෙන ගන්න. දර්ශකයේ පිනොප්තලින් නම් කාබනේට් එකට අම්ලය යන්නේ එකයි. දර්ශකයේ මෙතිල් ඔරේන්ජ් නම් කාබනේට් එකට අම්ලය කොච්චරක් යනවද? දෙකක් යනවා. ඒතර දර්ශකයේ පිනොප්තලින් යටතේ අන්තලක්ෂය V නම් මෙතිල් ඔරේන්ජ් යටතේ කීයද? 2යි V. මෙතිල් ඔරේන්ජ් යටතේ 2යි V. පැහැදිලිද? ඒතර ඔය ප්‍රතික්‍රියා දෙක වෙන වෙනම දැනගෙන ඉන්න ඕන. කාබනේට අම්ල අනුමාපනයේ බේසික් තියරි එක. මේකේ තව ඒ එළියට ගිය දේවල් තව තියෙනවා. නමුත් මම මේ කරේ මේ ලැබෙන වෙලාව ඇතුළත හරි ඔයගලන්ට යමක් පැහැදිලි කිරීම. හරි. දැන් ඕක ලියාගන්න වෙලාව මදි වගේ නම් ජංගම දුරකථනය ගත්තා. හරිද? ඔය යාළුවන්ගේ එකෙක් දෙන්නෙක් ෆොටෝ එකක් ගත්තා නම් ඕක ඔයගොල්ලන්ගේ ඉන්න ගෲප් වලට ෂෙයා කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ලියන්න. ප්‍රශ්නයක් නැහැ. ඔන්න සීන් එක.
කාබනේට අමලම තමයි අහලා තියෙන්නේ. හරි. දැන් ඔයාලගේ වායු ඉවරද? චාලකානුපාතය ඉවරද? නෑ එහෙට ඇවිත් නෑ තාම. ඒ කියන්නේ චාලකානුපාතේ පටන් ගත්තෙත් නෑ. හරි හරි. නෑ නෑ මම ඒක බලන්න ඉතින් එන මාසේ පේපර් ටික එන්න ඕනනේ. හරි. එවනම් ඉතින් අදට ව්‍යායාම අවසන් කරමු. ලබන සුතේ නැවත හමු වෙමු. ගෙලෙන්න ජය වේවා.